හැලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අද මං අරගෙන ඇවිල්ලා තියෙන්නේ හරියද? දැන් මං ලයිව් කරන්න ගත්තා. ලයිව් කරන්න ගත්තට පස්සේ කට්ටිය අලුතෙන් ලයිව් එක බලන්න ආපු කට්ටිය කිව්වා ඒ කට්ටිය Minecraft ගහන්න දන්නේ නැහැ කියලා. ඉතින් මං ලයිව් එකේදීම කිව්වා සර්වයිවල් ගයිඩ් එක පටන් ගන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් මේක Minecraft ගැන සම්පූර්ණයෙන්ම දන්නේ නැති කට්ටිය. නිකන් ගේම් ප්ලේ එක විතර නෙවෙයි මං දැන් මේ එපිසෝඩ් එකේ Minecraft එක දාගන්න විදියත් කියලා දෙනවා. ඉතින් Minecraft ගැන දන්නේ නැත්නම් Minecraft ගහන්න ඉගෙන ගන්න කැමති නම් මම කට්ටියට අද වර්ල්ඩ් එකක් ක්‍රියේට් කරලා ඒ සීඩ් එක ඔයාලටත් දෙන්නම්. එතකොට අපිට එකට ප්ලේ කරන්න යන්න පුළුවන්. Minecraft කියන්නේ දැනගෙන ගහන්න ඕන ගේම් එකක් ටිකක් හරි. එකපාරටම ඇවිල්ලා ගහන්න ගියොත් එහෙම දැන් වෙන ගේම් එකක ගහින්ද එකපාර ගහන්න ගත්තොත් ඔයාලට එපා වෙනවා. මම අද Minecraft එකේ version ගැන ඊට පස්සේ කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ ඒ වගේ විස්තර ටිකක් කියන්නම්. හරිද? ඊට පස්සේ අපි ගේම් එකට යන්න. මුලින්ම ඔය කට්ටිය Minecraft ඩවුන්ලෝඩ් කරගන්න හැටි බලමු. හරිද? කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ? Minecraft launcher කියලා සර්ච් කරා. ඔය කට්ටියට launchers ගොඩක් තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට T launcher, Minecraft official launcher, ඊළඟට SK launcher. දැන් අය ඔච්චර launcher ගොඩක් කියලා ඔය කට්ටියට ප්‍රශ්නයක් ඇති. හරිද? දැන් වෙන ගේම් නම් එකපාර open කරගත්ත ගමන් එක ගේම් එකනේ. දැන් Minecraft වලට විතර මෙච්චර launchers ගොඩක්. ඉතින් ඒවට එක එක හේතු තියෙනවා. Minecraft එකේ offline online කියලා mod දෙකක් තියෙනවා. හරිද? එතකොට ප්‍රීමියම් ක්‍රැක් කියලත් වර්ෂන් දෙකක් තියෙනවා. හරිද? එතකොට ඒ ගැන අපි කතා නොකරමු. මේ ක්‍රැක් සම්බන්ධ කතා නොකරමු. මේ ස්ථානිකර ප්‍රීමියම්. හරිද? ඒව ගැන කතා කරන්න බෑනේ අපිට. එතකොට ඔයාලට අපි සාමාන්‍යයෙන් අපි මධ්‍යම පාන්තිකයෝ. එතකොට ඔයාලට තේරෙන්න ඕන අපි මධ්‍ය පාන්තිකයෝ නිසා අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන මොකක්ද කියලා. සාමාන්‍ය ගේම් ඩවුන්ලෝඩ් කරන විදිහට තමයි. හැබැයි මේ launchers ගොඩක් තියෙන්නේ Minecraft එකේ එක mod pack තියෙනවා. mod pack තියෙනවා ඊට පස්සේ මොඩ්ස් පැක් වලට එහා ගිහිල්ලා අපිට මේ Minecraft එක නිකන් නොමිලේ ගහන්න වගේ සීන් එකකටත් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒක තමයි launchers තියෙන්නේ. හරිද? කොහොම හරි Minecraft එකේ launchers ගොඩක් තියෙනවා. ඉතින් මම අලුතෙන් Minecraft වලට එන කෙනෙක්ට recommend කරන්නේ SK launcher කියන එක දාගන්න කියලා. එතකොට ඒකේ කට්ටියට skins හදා ගන්න පුළුවන්, skin දා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඉතින් SK launcher download කරගන්න link එක මම පළවෙනි pin comment එකේ දාලා තියන්නම්. එතකොට ඩවුන්ලෝඩ් බටන් එක මෙන්න මෙතන තියෙනවා. මේක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක තියෙනවා ඔය කට්ටියට macOS, Linux ඊට පස්සේ Windows අනම්නම් සෙට් එකටම තියෙනවා. හරිද? මම Windows ඉඳ Windows තෝරලා ටික වෙලා ගියාම මෙහෙම රවුමක් කරගෙනවා. ඉතින් මේකේ jar කියන එක ඕගොල්ලෝ හිතන්න එපා. download jar කියන එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න download installer කියන එක. හරිද? ඒ download install කියන එක download කරලා double click කරලා ඔය කට්ටියට පුළුවන් සාමාන්‍ය විදිහට install කරගන්න. ඊට පස්සේ ඔයාලා SK launch එක open කරගන්න ඕනේ. SK launch එක open කරගත්තම game එක open වෙන්නේ නැහැ. හරිද? game එක open වෙන්නේ නැහැ. මේ තියෙන SK launch එක interface එක. ඉතින් ඔය කට්ටියට මම කියලා දෙන්නම් කොහොමද SK launch එකේ account එකක් හදලා skin එකක් දාගන්න කියලා මුලින්ම. game එකක් වුණාම ලස්සනට තියෙන්න බෑ. එතකොට ආයේ SK launch site එකට යන්න. site එකට ගිහිල්ලා මෙතන තියෙනවා දකුණු පැත්තේ sign in කියලා. අනේ sign in කියන එක click කරන්න. ඔයාට register වෙන්න පුළුවන් Discord එකෙන් login වෙන්න පුළුවන්. Discord එකේ login වෙන එක මම recommend කරන්නේ. ඔය කට්ටියට මෙතන register button එක click කරලා ඔය කට්ටියගේ email එකක් දෙන්න මෙතනට. ඊට පස්සේ password එකක් දාන්න. මොකක් හරි password එකක් දෙපාරක් type කරන්න ඕනේ. ඊට පස්සේ accept දීලා ඊට පස්සේ ඒගොල්ලෝගේ privacy policy එකකට accept දීලා මෙන්න මේ verify human කියන tick එක click කරලා register වෙන්න. ඊට පස්සේ සමහර විට email එකක් එයි. ඒක click කරන්න. එතකොට ඔක්කොම හරි. සමහර ලාට email එකක් එන්නේ නැහැ. ඉතින් register වුණාට පස්සේ ඔයා කරන්න ඕන මේකට login වෙන්න ඕන. දැන් මම register වෙලා ඉන්න නිසා මම මෙතන login වෙනවා. ඉතින් මගේ password email password මම save කරලා තියෙන්නේ Google එකට. ඉතින් මෙතන email කියන තැනට email එක දීලා password කියන තැනට ඔයාලා හදපු password එක දීලා ඔය කට්ටියට පුළුවන් sign in වෙන්න. හරි. sign in වුණාට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. ලොකු වෙනසක් නැහැ වගේ තමයි. හැබැයි මෙහෙම පේන්නේ. හැබැයි දකුණු පැත්තේ sign in අර අපි sign in කියලා ක්ලික් කරපු තැන තියෙනවා my account කියලා. අනේ my account කියන එක ඔයගොල්ලෝ ක්ලික් කරොත් එහෙම බලා ගන්න පුළුවන් මෙතන customization තියෙනවා settings තියෙනවා. ඉතින් ඔයාලට එච්චර දෙයක් කරන්න දෙයක් නැහැ. හරිද? customization ඒවා ඕනේ නැහැ. කෙලින්ම යන්න මෙතන skin වලට. අපි ආව skin දාගන්නනේ. ඔන්න skins කියන තැන ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් මෙන්න මෙහෙම යන්න ඕනේ skins තියෙන තැනකට. හරිද? ඔයාලට මෙතනින් skins download කරගන්න පුළුවන්. අනම්මනම් වැඩ ගොඩක් කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ සයිට් එකෙන් ඔයාලා කැමති ස්කින් එකක් තෝරලා download කරගන්න. නැත්නම් Google එකේ වෙනම search කරලා skin download කරන්න පුළුවන්. නිකම්ම Minecraft
ස්කින් කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මොකක් හරි සයිට් එකකට යන්න ඕන සයිට් එකක්. ඊට පස්සේ මේ විදිහට කැමති පාට ස්කින් තියෙනවා. මල් වගේ ස්කින් තියෙනවා. මේ වගේ ලොම්බ හුටන් ස්කින් තියෙනවා. මම මේ ලොම්බ හුටන් ස්කින් එක ක්ලික් කරා හරියද? ඉතින් මම මේ ලොම්බ හුටන් ස්කින් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ විදිහට ඩවුන්ලෝඩ් ක්ලික් කරලා හරියද? මේ ඩවුන්ලෝඩ් බටන් එක හොයාගන්න. ඊට පස්සේ මම ඉතින් ඩවුන්ලෝඩ් වලට ඒක සේව් කරගන්නවා. ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ PNG එකක් විදිහට. ඒක එච්චර හිතන්න එපා. PNG විදිහට තමයි ඔය ඩවුන්ලෝඩ් වෙන්නේ. ස්කින් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරයිනේ. දැන් කොල්ලෝ අපි යන්න ඕන හරියද? මේකේ my account කියලා දෙන කස්ටමයිසේෂන් තෝරේද මට මතක විදියට හරියද? අන්න හරි. කස්ටමයිසේෂන් my account ක්ලික් කරා කස්ටමයිසේෂන් කියන එකට ගියා. ඊට පස්සේ ඔයාලට කරන්න දෙන්නේ මෙතන යූසර් නේම් එකක් දාන්න ඕන. හරියද? ඒ කියන්නේ මෙතන කස්ටමයිසේෂන් කියන තැනට ගියා. මෙතන යූසර් නේම් කියන තැනට ඔයාලා කැමති යූසර් නේම් එකක් දෙන්න. හරියද? මතක් කරලා ඕගොල්ලෝ හරියද? දැන් මේ මම කියලා දෙන්න. මේ දාන යූසර් නේම් එක මතක තියාගන්න. ඔක්කොම අමතක වෙන්නේ නැහැ. මෙතනට දාන්න. මේ නම තමයි ඔයාගේ ඉන් ගේම් එකේ පෙන්වන්න ඕනෙත්. එතකොට තමයි හරියට ස්කින් එක ඔයාලගේ ගේම් එකට වැටෙන්නේ. මෙතනට ඔයා යූසර් නේම් එකක් දෙන්න. මන් දීලා තියෙන යකා is back කියලා ඔයගොල්ලෝ ටයිප් කරලා දෙන්න. හරියද? මේ විදිහට යූසර් නේම්. හරියද? මේ දැන් හරියද? ඊට පස්සේ යූසර් නේම් එක දීලා මෙතන in game appearance customization කියලා තියෙනවා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා upload skin කියලා මේ විදිහට ඒක යටින් තියෙනවා choose file කියලා. ඒක ක්ලික් කරලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගත්ත ස්කින් එක ක්ලික් කරලා ඕපන් දුන්න ගමන් ස්කින් එක උතන්ට අප්ලෝඩ් වෙනවා. ඉතින් මං දාන්නේ මේ ස්කින් එක. එතකොට මගේ ස්කින් එක මම පික්චර්ස් වල වෙනම සේව් කරලා තින්නේ අම්මට අහුඩු. බ්ලර් කරන්න වෙනවද නම්. මේ විදිහට මම ස්කින් එක තෝරලා අප්ලෝඩ් දෙනවා. එතකොට මෙතනට ස්කින් එක ඇඩ් වෙනවා. හරියද? ඊට පස්සේ ඔයාලට කැමති නම් කේප් එකක් දාගන්න පුළුවන්. කේප් එකක් කියන්නේ මේ පිටිපස්සේ රතු පාටට පේන්නේ. අන්න ඒ සීන් එක තමයි කේප් එක කියන්නේ. හරිද? ඒක නිකන් අර ලෝගෝවක් වගේ සීන් එකක්. පිටිපස්සෙන් එල්ල රෙද්දක් වගේ සීන් එකක්. ටීචර්ගේ සාරියේ ෆොටෝ කිව්වත් හරි. අන්න ඒ වගේ එකක්. ඉතින් ඔය කට්ටියට Minecraft කේප් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. Minecraft caves කියලා සර්ච් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට කේප්ස් එනවා. හරිද? මේ එක සයිට් දැන් මම මේ lady.net කියන එකට යන්න. lady.net කියන සයිට් එකේ තියෙනවා කේප්ස්. හරිද? එක විදිහ ලස්සන කේප්ස්. මම ඩවුන්ලෝඩ් කරගන්නම් මෙන්න මේ විදිහට ක්‍රීපර් ස්කින් එකක් ක්‍රීපර් කේප් එකක්. හරිද? ස්කින් නැහැ ක්‍රීප් එකක්. ඉතින් මේ විදිහට පිටිපස්සේ කේප් එක බලා ගන්න පුළුවන්. ඩාම් දුන්නා. හරි. මේ විදිහට බලා ගන්න පුළුවන් ස්කින් එක. ඊට පස්සේ ඩාටා තියෙනවා ඩවුන්ලෝඩ් කියලා. ඒක ක්ලික් කරාම ඩවුන්ලෝඩ් වෙනවා. ඒකත් මම ඩවුන්ලෝඩ් වලට සේව් කරගන්නම්. ඔන්න ඔය විදිහට තමයි කේප් එකක් දාගන්න. හරිද? ඩවුන්ලෝඩ් කරගන්නේ ඔහමයි. ඊට පස්සේ ආයි ස්කේල් ඔය සයිට් එකට ගිහිල්ලා ඔන්න මං ආවා. ගිහිල්ලා මෙතන අප්ලෝඩ් කේප් කියන තැන choose file කියන එක ක්ලික් කරලා කේප් එක අප්ලෝඩ් කරනවා. හරිද? මෙතන කේප් එක ක්ලික් කරලා ඕපන් දුන්න ගමන් අප්ලෝඩ් වෙනවා. මම ඉතින් මගේ මේ කේප් එකට මම කැමතියි. හරිද? ඒකින්ද මම ඒක මාරු කරන්න යන්නේ නැහැ. ඉබ්බෙක් වගේ දැක්කද? නිකන් අමුතු ලොක් එකක් වගේ කේප් එකක්. ඒකට මම කැමතිද? ඒක හැමම තියෙනවා. ඊට පස්සේ මෙතන save changes කියන එක දෙන්න ඕනේ. දැන් හොඳේ. දැන් ඉච්චරලා බලපු කෙනෙක් ඉන්නවා නම් ට්‍රැක පැන්න නේද ඔයාලට? ට්‍රැක පැන්න නම් සමා වෙන්න. ඉතින් මේක මගේ අලුත් account එකක් නෙවෙයිනේ. එතකොට හරිද? මෙතන දැන් මෙතන පුළුවන් ප්‍රොෆයිල් එක හරින්නකො. මම ප්‍රොෆයිල් එක මම ඩිලීට් කරන්න. හරිද? ඩිලීට් ප්‍රොෆයිල් කියන එක ක්ලික් කරා. එතකොට ස්කින් එක ඔක්කොම ඩිලීට් වෙනවා. මම ස්කින් එක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ටික ඩවුන්ලෝඩ් කරලා තියලා මම ඩිලීට් කරන්න. හරිද? ඔන්න මම ඩිලීට් ප්‍රොෆයිල් ක්ලික් කරලා මගේ account එක ඩිලීට් කරනවා. හරිද? සමහරවිට ඔයාලට මේ ඕන වෙයි. සමහරවිට නම වෙනස් කරන්න ඕන වුණොත් මේ විදිහට ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්න ඕන. මම ප්‍රොෆයිල් එක ඩිලීට් කරා. හරි. ඉතින් අලුතෙන් XK launch එකට ආපු ගමන් ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. හරිද? අම්මට හොඩු. ඇඩ් එකක් බලන්න කිව්වා. ඇඩ් එකක් බලන්න ඕන. හරිද? මේ ඇඩ් එක බලවට මොනවා හරි දෙනවා ඇති ඒගොල්ලෝ. anyway අපි කොහොම හරි XK launch එක දැන් අර account එක හැදුවලස මෙන්න මේ විදිහට පේන්නේ. හරිද? මම අපරාධි කලින් අර මේ edit කරගන්න හැටි පෙන්නුවේ. කමන්න. ට්‍රැක පැන්නද? ඔයා සමහර කට්ටිය ඉන්නෝනේ අර යව step by step බලන කට්ටිය. එහෙම කට්ටියට නම් අවුලක් නැහැ. මම ඉතින් දෙපාරක් කියනකොට ඔය කට්ටිය හොඳට ඔලුවට වදිනවනේ. මුලින් පොඩ්ඩක් අර ගණන් පොතේ තියෙන්නේ ගණන් පොතේ මුලින්ම නිදසුන නෙමෙයි පළවෙනි අර මේ මොකද්ද?
පළවෙනියටම අර ගණන් ටිකක් දෙන්න ඉස්සර ගණන් පොත්වල 8 9 10 වගේ කාලේ. අන්න ඒ ගණන් ටික හදලා අපිට ට්‍රැක පැන්නට පස්සේ ඊළඟට තමයි තියෙන්නේ නිදසුන. අන්තිම ප්‍රශ්නෙත් කරලා ඉවරනට පස්සේ තමයි අර මුලින් දීලා තුන්න ගණන් ටික තේරෙන්නේ. එහෙම දීලා තියෙන්නේ මුලින්ම මොලේට ස්ට්‍රෙස් එක දීලා පස්සේ කියලා දුන්නම හොඳට තේරෙනවා. අන්න ඒක තමයි මාත් කරේ. හරිද? ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? ස්කේල් ලොන්ච් එකට ලොගින් වුණාට පස්සේ. ඉතින් මෙතන ඔයා කැමති යූසර් නේම් එකක් දෙන්න ඕනේ. ඉතින් මම මෙතන දෙනවා යකා is back කියලා. හරිද? මම මෙතන වැරදි නමක් දුන්නොත් එහෙම මම කලින් achievement එක නැති වෙලා. හරි. ඔයා කැමති නම දෙන්න මෙතන. හරිද? යකා is back කියලා මම දුන්නා. ඊට පස්සේ මෙතන create profile කියන එක ක්ලික් කරන්න. එතකොට profile එක create වෙනවා success කියලාත් පෙන්නනවා. හරිද? ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයාලට මේ ඒගොල්ලෝ දීලා තිනවා 3.1 මොකද්ද මේ කියන්නේ? take action අපිට ඇඩ් එකක් බලන්නලු. එතකොට ඇඩ් එක බලන්න ඕන. දැන් ඉතින් මම ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා ආයෙ ක්‍රියේට් කරනවානේ. ඒකෙන්ද ඇඩ් එකක් බලන්න වෙනවා. මේ ඇඩ් එක බලමු ඉතින්. හරි අපි ඇඩ් එක ක්ලෝස් කරගමුනේ. හරි. ඇඩ් එක බලලා ඉවරයි. ඊට පස්සේ දැන් අර මම කලින් කිව්ව විදිහට තමයි මෙතන upload skin කියන තැන choose file දීලා choose file ක්ලික් කරලා හරි choose කියන එක වැඩ කරේ නැත්නම් මෙන්න මේ දෙපැත්තේ තියෙන මොකක් හරි ඔබන්න. හරිද? මේ තීරුවේ මොකක් එව්වත් එකයි. හරිද? මේ තීරුව එහෙම ඔබලා මම මේ ස්කින් එක මෙතනට දා ගන්නවා. එතකොට මේ විදිහට ඇඩ් වුණා. මේ ඇනිමේෂන් එක නවත්තන්න ඕන නම් මෙන්න මේ විදිහට කරන්න. හරිද? එතකොට නවතිනවා ඇවිදින එක. ඊට පස්සේ මම මෙතන අප්ලෝඩ් කේප් කියන තැනට මගේ කේප් එකත් අප්ලෝඩ් කරගන්න මම හොඳට ඩවුන්ලෝඩ් කරගත්තේ. ඒක හොයාගන්නත් නැහැ PNG එක. කේප් එක. හරිද? මේ තියෙන කේප් එක මම මෙතන ඕපන් දුන්න ගමන් මෙතනට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ හරිද? දැන් මේක මේ ටික් එකක් තියෙනවා. හරිද? මේ හරිය. මෙතනට හරිය දැම්මොත් මෙයා ටිකක් මහත් වෙනවා පොඩි වෙනවා ඔයාලට පේනවා. මේ ස්ලිම් කියන එක දැම්මොත් ඔයාගේ කැරක්ටර් එක කෙට්ටුයි. දැන් මහතයිනේ. ඔන්න දැන් මහතයි. ඔන්න මම මේ කෙට්ටු මේ හරිය දාපු ගමන් එයා කෙට්ටු වුණා ස්කින් එක දැක්කද? ඉතින් මං ස්ලිම් හරිද මං කෙට්ටු කෙල්ලෙක් ඒකෙන් හින්දා ඒ ස්කින් එක දානවා. මේ ස්කින් එකට hina වෙන්න එපා. මේක ගර්ල් කැරක්ටර් එකක් කියලා මං ඉස්සර දැනන් හිටියේ නෑ. ඒ දවස්වල ගහද්දි ලස්සන හින්දා දාගත්තේ. දැන් තමයි දන්නේ Minecraft එකේ එහෙම ගර්ල් බොයි සීන් එකක් තියෙනවා කියලා. ඒ වුණාට මං ඒ කාලේ නම් ගහපු ස්කින් එක මට නවත්ත ගන්න බෑ. මම ඒකින්ද ඒකම තියාගෙන ඉන්නවා. ඔක්කොම කරලා ඉවුණාට පස්සේ ස්කින් එකත් අප්ලෝඩ් කරලා කේප් එකත් අප්ලෝඩ් කරලා මේ ටික් එකත් කැමති විදිහට දාගත්තට පස්සේ කඳ මහත උස ඔක්කොම තේරුවට පස්සේ මෙන්න මෙතන save changes කියන එක ගන්න. එතකොට මේ ටික save වෙනවා. ඉතින් මේක දැන් ඔයාගේ ප්‍රොෆයිල් එක. හරිද? දැන් ඉතින් මේකේ මුකුත් කරන්නේ නැහැ. වෙබ්සයිට් එකේ වැඩ ඉවරයි. මෙන්න මේ යූසර් නේම් එක කොපි කරගන්නකෝ. මෙන්න මේ යූසර් නේම් එක කොපි කරන්න. යකා is back. හරිද? ඔන්න මම කොපි කරගත්තා. දැන් මම මේ browser එක close කරා. දැන් අපි යන්න ඕනේ SK launch එකට. SK launch එකට ගිහිල්ලා දැන් මම මෙතන login වෙලා ඉන්නේ. දැන් ඔය කට්ටියට මම පෙන්නන්න ඕනේද මම මේකෙන් log out වෙන්න. හරිද? log out වුණා. ඔන්න මම log out කියන එක ක්ලික් කරා. මේ විදිහට තමයි ඔය කට්ටියට පෙන්නන්නේ. හරිද? login with Microsoft කියලා. ඉතින් ඔයාලා ඕක ක්ලික් කරන්න යන්න එපා. මෙන්න මෙතන තියෙනවා switch to කියලා මේ මෙතන තියෙන බටන් එක ඔබන්න. හරිද? my screen එක ලොකු කරගන්නද? ලොකු කරගත්තාම පෙන්නන්නේ මේ වම් පැත්තට. හරිද? මේ වම් පැත්ත කොහොමද පෙන්නන්නේ හොඳට. හොඳ ලොකුවට පෙන්නන්නේ. මේ වම් පැත්තේ තියෙන්නේ ස්විච් ටු කියලා මෙන්න මේ යට මම කොහොම හරි පෙන්නන්නම්. හරිද? මොකක් හරි මාක් එකක් දාලා අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් මේ උඩ වෙනස් වෙනවා. මේ අර Microsoft කියන එක වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතනට හරිද? ඒක එබ්බුවට පස්සේ මේ විදිහට වැටෙනවා. හරිද? උඩ බාර් එකක් ඕපන් වෙනවා. අන්න එතනට ඔයාලට කොපි කරගත්ත යූසර් නේම් එක දෙන්න ඕන. හරිද? අර කොපි කරගත්තේ අන්න යූසර් නේම් එක හරියටම මෙතන දුන්නොත් තමයි ඔයාගේ ස්ක්‍රීන් එකත් හරියටම ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන login කියන එක ක්ලික් කරන්න. හරිද? login කියන එක ක්ලික් කරපුවා මේ විදිහට මම login වුණා කියලා පෙන්වනවා උඩ. එතකොට මේ තියෙන මම කලින් download කරගත්ත mod සහ game version. හරිද? Minecraft එකේ game version and mods ගොඩක් තියෙනවා. හරිද? එතකොට ඔයාලට එක එක mod එක ගන්න සමහරවිට එක එක version වලට යන්න වෙනවා. ඔය version සහ mods අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? ඒව ගැන අපි ඉස්සරහට බලමු. හරිද? අද අපි basic දේවල් ටික තමයි බලන්නේ. දැන් අපි ස්කින් එක දාගත්තා account එකට login වුණා ඊට පස්සේ දැන් මෙතන හිස්නේ ඔයාලා කරන්න ඕනේ මෙතන installation manager කියන තැන ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාලට තියෙනවා මෙතන මේ උඩ mods pack තියෙනවා installation mod pack. ඔයාලා mod pack එකක් ගන්න බලන් ඉන්නවා නම් මෙතන mod pack තියෙනවා. කැමති mod pack එකක් search කරලා අරගෙන download කරගන්න පුළුවන්. උදාහරණ විදිහට beta mc විදිහට download කරගන්න පුළුවන්. අද මම survival කියලා දෙන හින්දා මෙතන මම දැන් තෝරනවා new installation. හරිද? new installation තෝරුවාට පස්සේ මේ විදිහේ තැනකට එනවා. ඉතින් මෙතනට ඔයා කැමති නමක් දෙන්න. මම නම් ඉතින් දැන් විස්තර කරන්න යන්නේ කොහොමද version ගැන. හරිද? නම මොකක් හරි දෙන්න. හරිද?
මොකක් හරි නමක් දෙන්න ඕන. මොකක් හරි නමක් මම දුන්නා. ඊට පස්සේ version එක ඔයා තෝරගන්න ඕන. උදාහරණයක් විදිහට vanilla. default select වෙලා තියෙන්නේ vanilla. vanilla කියන එකේ තේරුම තමයි Minecraft එකේ Microsoft එකෙන් රිලීස් කරපු ඒ කියන්නේ කිසිම වෙනසක් කරපු නැති ඔෆිෂියල් ලොන්ච් එක vanilla. ඉතින් vanilla කියන එකේදී අපිට උදාහරණයක් විදිහට මේකේ තියෙනවා shaders කියලා જાතියක් Minecraft එක ලස්සන වෙන්නේ shaders හරහා. එතකොට vanilla එකේදී shaders දාන්න බෑ. තව ගේම් එක තවත් සුපිරි වෙන්නේ මොඩ්ස් අපි පාවිච්චි කරනවනේ. එතකොට මේ මොඩ්ස් පාවිච්චි කරන්න බෑ මෙන්න මේ vanilla කියන එකේදී. ඔයාලට normal Minecraft එක තමයි ගහන්න පුළුවන්. ඉතින් අලුත් කෙනෙක්ටවත් මම රෙකමන්ඩ් කරන්නේ ඔයා Fabric හරි Forge හරි වලට පුරුදු වෙන්න කියලා. ඉතින් කෙලින්ම vanilla යන්න එපා. කෙලින්ම vanilla යන්නත් පුළුවන්. ඉතින් vanilla එකේ අර වගේ ලොකු වෙනසක් නැහැ. lazy හැබැයි Fabric හරි මොකක් හරි එකක් ඔයා පුරුදු වෙනවා නම්. ඉතින් මම මෙතන Fabric කියන එක තෝරනවා. මේ Fabric Forge ඒ වගේ නම් ගැන එච්චර හිතන්න එපා. අමාරුයි නා. Fabric කියන්නේ modpack support කරන version එකක්. Forge කියන්නේත් එහෙමයි. හැබැයි ඒ දෙක වෙනස්. Forge වලට හදන mod Fabric එකේ පාවිච්චි කරන්න බෑ. Fabric එකට හදන mod Forge එකේ පාවිච්චි කරන්න බෑ. හැබැයි ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ගැන දැන් මම කියන්න ගියොත් එහෙම ඔය කට්ටියට track out වෙනවා. ඉතින් මම මෙතන Fabric කියන එක තෝරනවා. ඊට පස්සේ මෙතන version එක තෝරනවා. දැන් version ගැනත් මම කියන්න. හරිද? දැන් මෙතන 26.1 හරිද 21.1.2 කියලානේ තියෙන්නේ. ඉතින් ඔය තියෙන version එක හරිද? latestම version එක. එතකොට ඔයාගේ RAM එක 8GB වගේ නම් සාමාන්‍යයෙන් 8GB වගේ නම් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරලා ගැහුවට කමක් නැහැ. 8GB 6GB තියෙනවා නම් සේව් එකේ ගහන්න පුළුවන්. ඉතින් ඔයාගේ RAM එක 4GB නම් ඔයා කරන්න ඕනේ 1.21 හරිද මේ 1.2.1 1.20 වගේ version එකක් දාගෙන ගහන්න හරිද? latest එකට යන්න එපා. ඔයාට ඒකත් lag නම් ඔයාට පුළුවන් 1.16 වගේ දාගෙන ගහන්න 4GB RAM තියෙනවා නම් 4GB RAM නම් 1.16 වගේ තමයි මම recommend කරන්නේ version එක. දැන් Minecraft එකේ ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලෝගේ version එක මොකක් වුණත් servers වලට join වෙලා multiplayer play කරන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට CWR කියලා server එකක් තියෙනවා. ඒකටත් කැමති version එකකින් join වෙන්න පුළුවන්. ඔයාලට private servers හදන්න පුළුවන් Aternos කියලා website එකකුත් තියෙනවා. එතකොට ඒ Aternos කියන website එකට ඔයාලා ගිහිල්ලා register වෙලා save එකක් හදනකොට ඒකේ paper servers අනම්මනම් ඒවට තියෙනවා. හරිද? මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් ගෙනනම් servers සම්බන්ධයෙන්. හරිද? ඒ විදිහට ඔයාලට මල්ටිප්ලේයර් ප්ලේ කරන්න පුළුවන් ඕගොල්ලෝගේ ඕන version එකකින් ඇවිල්ලා. ඒකෙන්ද ඔයා version එක ගැන ඉච්චර කලබල වෙන්න එපා. හරිද? ඔයාලට RAM එක 8GB තියෙනවා නම් මේ version එක තෝරගන්න latest එක 4GB නම් පරණ version එක තෝරගන්න. ඉතින් මගේ 16GB තියෙන හින්දා මට පුළුවන් හින්දා මම මේ latest එක තෝරලා මෙන්න මෙතන තියෙන කොයිද තියෙන්නේ? save කියන එක දෙනවා. හරිද? දකුණු පැත්තේ save කියන එක. තවදුරටත් මේක එක්ස්ප්ලেইন කරොත් එහෙම දැන් උදාහරණ විදිහට මෙන්න මෙතන ටික් එක දාගන්න. හරිද? මම රෙකමන්ඩ් කරනවා මෙතන ටික් එක දාගන්න කියලා. එතකොට වෙන වෙනම තමයි හැම එකම ඩවුන්ලෝඩ් වෙන්නේ. එතකොට පිළිවෙලයි අපිට ලේසි ඔක්කොම හොයාගන්න. පහළට ගිහලා resolution එක වෙනස් කරන්න පුළුවන්. කැමති නම් resolution වෙනස් කරන්න ඕනේ නැහැ. මෙතන maximum memory කියලා තියෙනවා. ඒක 4GB එහෙමම තියන්නේ. ඒක අවුලක් නැහැ. හරි. ඒ කියන්නේ PC එකේ RAM එක නෙමෙයි ගේම් එකට maximum ගන්න පුළුවන් RAM එක තමයි මෙතන පෙන්නන්නේ. එච්චරයි. එතන වැඩි ඉවරයි. ඉතින් ඔයාලා version මෙතන තෝරනකොට මෙන්න මේ version එකක් තෝරන්න. හරිද? මේ version එකෙත් පොඩි බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ ඒකත් පොඩ්ඩක් හොයන්න. ඒක එච්චර හිතන්න එපා. just install. හරිද? නිකන් install කරගන්න මෙන්න මේ version එක මොකක් හරි එකක්. හරි. මේ version එක තේරුවා. මම ගොඩක් කියෙව්වේ දන්නේම නැති කට්ටිය ගොඩක් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා කියලා හිතුවට හැමෝම දන්නේ නැහැ. දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මෙතන save කියන ක්ලික් කරන්න. හරි. ඒ ඔක්කොම කරලා save කියන එක ක්ලික් කරලා ඊපස්සේ මෙන්න මේ විදිහට මොකක් හරි කියන එක දැන් ඔයා නම පෙන්නනවා ඇති. මෙතනට ඇඩ් වෙලා තියෙනවා මේ නිල් පාටට. ඉතින් මේක ඔයා නිකම්ම මෙහෙම ක්ලික් කරලා එතකොට නිල් පාටට highlight වෙනවා. මෙහෙම ක්ලික් කරපුව ගමන් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන යට play කියලා තියෙනවා. අන්න ඒක එබුව ගමන් download වෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවෝ මට දැන් මේ වෙලාවේ data නැති නිසා මම ඒක download කරන්න යන්නේ නැහැ. හරිද? මොකක් හරි කෙනෙක් ක්ලික් කරලා play කියන එක එබුව ගමන් මෙන්න මේ මැදින් පොඩි ඉරක් වගේ එකක් යනවා. ඊට පස්සේ මේක download වෙනවා. ඊට පස්සේ සමහරවිට game එක open වෙයි. game එක open වුණේ නැත්නම් ආයෙ play කියන එක ක්ලික් කරලා තප්පර ගානක් 10ක් විතර බලන් ඉන්න game එක open වෙනවා. තප්පර 10කට ඊට පස්සේ game එක launch වෙනවා. හරි. දැන් මම කලින් download කරගත්ත version එක තෝරන්න. මේ තියෙන latestම version එක
මේ කලින් කර දුන්නේ මොකක් හරි කියන නම. දැන් මම දෙන්නේ ෆැබ්. මං සාමාන්‍යයෙන් මං ගේම් එක ඩවුන්ලෝඩ් කරද්දි ඒකේ නම version එක තමයි නම විදියට පාවිච්චි කරන්නේ. දැන් ඔයගොල්ලෝ මේක ඉන්ස්ටෝල් කරද්දී ඩවුන්ලෝඩ් කරන version එකම මෙතනට දාගන්නවා නම් හොඳයි. හරිද? ඩවුන්ලෝඩ් කරන version එකම උඩට දාගන්නවා නම් එතකොට හොයාගන්න පුළුවන්. ඒක අදාළ නැහැ අපිට. හරිද? අපිට අදාළ නැහැ. නම හරිද? මේ විදිහට මම දැන් ප්ලේ කරනවා. හරිද? දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙන. මේ තියෙන මම අර කිව්ව ඉර. හැම වෙලේම ඕපන් කරද්දී ඔය ඉර යනවා. ගණන් ගන්න එපා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ නෙමෙයි හැම වෙලේම යනවා. ඉතින් ඔය ඉර ගිහිල්ලා තප්පර 10ක් 15ක් 20ක් ගියාට පස්සේ ගේම් එක ලොන්ච් වෙනවා. ලොන්ච් වෙනවා කියන්නේ ගේම් එක ඕපන් වෙනවා. මං හිතනවා මං කියන්නේ ඔය කට්ටියට තේරෙනවා ඇති කියලා. ඕනනම් මම වෙන මේක ගැන ආටිකල් එකක් ලියලා මේ වීඩියෝ එකේම ආටිකල් එකක් ලියලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ටයිප් කරන එක කම්මැලි නම් ඒත් මං ඉතින් ඒක කරන්න. එතකොට ඒ ටයිප් කරපුගේ බලාගෙන ඔය කට්ටියට මේ තේරුම් ගන්න පුළුවන් තවත් හොඳට. හරිද? සරලව ටයිප් කරලා දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ සිංහලෙන්ම. ඔය කට්ටියට ඒක බැලුවත් තේරුම් ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ කියන එකම සුපිරියටම. හරි. ගේම් එක මේ විදිහට මේ වෙනවා. හරිද? මම හිතන්නේ මොකක් හරි මේ මං ගොඩක් මොඩ් ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉඳලා හොයනවද කොහෙද මේක? හොයලා ඕපන් වෙනවා. හරිද? මම පෙන්නන්නම්. පොඩ්ඩක් බලන් ඉමු. කුණාටුවක් සේ පායාවිලි. සෝරි. අද වැස්ස පුදුම නිසා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි රතු පාට ඉරක් ගිහලා ගේම් එක ලොන්ච් වෙන්නේ. හරිද? ඉතින් මම මේක ලොකු කරගන්නම් මේ කොටුව ඔබලා සමහර විට ඔයගොල්ලන්ගේ ෆුල් ස්ක්‍රීන් වැටිලා ඇති ඉබේම. ෆුල් ස්ක්‍රීන් වැටිලා නම් F කීබෝඩ් එකේ බලන්න උඩම පේලිය තියෙනවා F අකුරෙන් පටන් ගන්නවා නම්බර්ස් තියෙනවා. හරිද? F1 F2 F3. ඉතින් මෙතන F11 කියන එක ක්ලික් කරොත් ගේම් එක ෆුල් ස්ක්‍රීන් වැටෙනවා. ආයෙ F11 ක්ලික් කරොත් ගේම් එක පොඩි වෙනවා. හරිද? දැන් ඉතින් මම ෆුල් ස්ක්‍රීන් දාගන්න. දැන් ඉතින් අපි කෙලිම ගේම් එකට යන්. හරිද? ඉතින් හරි. දැන් ඉතින් අපි ගේම් එකේ ඉන්නේ. දැන් ඉතින් ගේම් එක ඕපන් වුණාම මෙහෙමනේ. දැන් ඔය කට්ටියට මෙතන පොඩි ඔප්ෂන් ටිකක් තියෙනවා. හරිද? ඔප්ෂන් කියන එක ක්ලික් කරන්න. එතකොට ඔය කට්ටියට මෙතන FOV කියලා බලා ගන්න පුළුවන්. ඒක ඔයාලට ගේම් එකට ගියාම එහෙම කරද්දි තේරෙයි. මියුසික් තියෙනවා මෙතන. මියුසික් අඩු වැඩි කරන්න පුළුවන්. මම මියුසික් වැඩි කරගෙන යන්නම් දැන්. මේක ටියුටෝරියල් එකක් හින්දා ඔය කට්ටියට එතකොට මියුසික් එකක් අහගෙන ප්ලේ බලන්න පුළුවන්. මේකේ මියුසික් එනම කාම්. හරිද? ආස හිතන මියුසික් එකක් යන්නේ. එච්චරයි. ෂේඩර්ස් දාන විදිය එතකොට ඒ ටික අද මං කියලා දෙන්න යන්නේ නෑ. දැන් අපි කෙලින්ම සර්වයිවල් එකට යමු. ෂේඩර්ස් දාන විදිය මම දෙවෙනි එපිසෝඩ් එකේ කියලා දෙන්නම්. ෂේඩර්ස් දාන විදිය මේකට කොහොමද ගස් කපන මොඩ් එකක් වගේ ඇඩ් කරගන්නේ කියලා. ඒ ටිකත් ඔයාලට තේරුනේ නැත්නම් මොකද්ද මේ එකා කියන්නේ ගස් කපන මොඩ් එක කියලා ගේම් එකට ගිහිල්ලාම බලමු. දැන් ඔය කට්ටියට මල්ටිප්ලේ ගන්නවා නම් මල්ටිප්ලේ කියන එක ක්ලික් කරන්න. ඒවා අපි ඉස්සරහ එපිසෝඩ් වල බලමු කොහොමද මල්ටිප්ලේ ගන්න කියලා. සෝරි මට හැබිරිස්සා. මන්ට එල්ලෙඩ වෙලා. ඉතින් උඩ තියෙන සිංගල් ප්ලේ ක්ලික් කරලා මේ තියෙන මම කලින් හදපු ලෝක ටික. අද මයින්ක්‍රාෆ්ට් කියන්නේ එකපාරම එක ගේම් එකක් නෙමෙයි. එක ගේම් එකක් ඇතුලේ වර්ල්ඩ් ගොඩක් හදලා එක එක විදිහට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් දැන් මෙතන create new world කියන ක්ලික් කරන්න. ඔයගොල්ලෝ පළවෙනි පාරේ ඉඳන් කෙලින්ම මෙන්න මේ view එකට එන්නේ නැත්තේ. ගේම් එක ඕපන් කරලා පළවෙනි පාරේ ඉඳන් කෙලින්ම ඔයාලා මෙතනට එන්නේ නැත්තේ. මම අර කලින් world create කරලා තිබ්බ ඉඳ තමයි මෙහෙම තියෙන්නේ. හරිද? අද මම create new world කියන එක ක්ලික් කරනවා. මට හුඩු. හරි. දැන් ඉතින් world create කරන scene එක හරිද?
ඉතින් මේකෙදී ඔය කට්ටියට මේ කැමති නමක් දෙන්න පුළුවන්. නමක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන වර්ල්ඩ් කියන තැන ක්ලික් කරන්න පුළුවන්. ඒතකොට ගේම් වර්ල්ඩ් මෝ කියලා තියෙනවා. ඉතින් මේ මෝ කියන එක නම් ඔය කට්ටියට අදාළම නෑ. ඒක මුකුත් කරන්න යන්න එපා. හැබැයි මේ වර්ල්ඩ් කියන තැනට ගියොත් එහෙම ඔය කට්ටියට පොඩි දෙයක් කරන්න පුළුවන්. මෙතන වර්ල්ඩ් ටයිප් එක එහෙමම තියාගන්න හරියද? මේ ඒක දැන් සුපර් ෆ්ලැට් දැම්මොත් එහෙම ඔයාලට එපා වෙනවා. තනිකරම නිකන් ෆ්ලැට් හරියද? පිට ලෑලි සංස්ථාව වගේ තනි ලෑලි සංස්ථාව වගේ සීන් එකක් එනවා. ලාර්ජ් බයෝම්ස් දාගන්න එපා. කැලෑ මහ විශාලයි එපා වෙනවා. මේක නෝමල් තියාගන්න හරිද? මේ ඩිෆෝල්ට් තියෙන එකම තියාගන්න. මේක කතා කරන්න තියෙන විශේෂම දේ තමයි මේ Seed for World Generation කියන එක. ඉතින් මේකේ තියෙනවා world generator එකක්. හරිද? Minecraft game එකේ හැමෝටම පේන ලෝකෙ එක වගේ නෑ. එක එක ලෝක හැදෙනවා. එතකොට මේ එක එක ලෝක වලට අදාළ කරන අංකයක් තියෙනවා. හරිද? අන්නේ අංකේ දැන් මෙතන අංකයක් නෑනේ මේකේ හිස්. ඉතින් මේක හිස් තියාගෙන අපි game එක create new world කියන තැන මෙතන click කරොත් game එකෙන් දෙන මොකක් හරි random number එකක් මොකක් හරි ඉබේ සෙට් වෙන මොකක් හරි අහඹු අංකයක් සෙට් වෙලා world එකක් හැදෙනවා. හරිද? ඉතින් ඔයාලට මේ දැන් සාමාන්‍යයෙන් එක seed එකකින් seed එකට ලෝක වෙනස්නේ. එතකොට ওই seed එක දැන් උදාහරණයක් විදිහට මගේ ලෝකේ seed එක යාළුවෙට දුන්නොත් එහෙම යාළුවාගේ PC එකෙත් ඒ වගේම ලෝකයක් create කරගන්න පුළුවන්. ඒ කියන්නේ world එකක් create කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ පාවිච්චි කරනවා මං ගාව තියෙන අංකයක්. හරිද? මේ seed එක. එතකොට මේ seed එක OP loot තියෙන seed එකක්. හරිද? ඒ කියන්නේ survive වෙන්න lazy seed එකක්. මේ වගේ seed වලට Google එකකින් ගන්න පුළුවන්. දැන් මං search කරේ OP loot seeds Minecraft කියලා. එතකොට මේ විදිහට ආව seed ටිකක්. ඉතින් මේ විදිහට වීඩියෝ වලිනුත් ඔයගොල්ලන්ට මේ Minecraft seed ගන්න පුළුවන්. default යන්නත් පුළුවන්. ඉතින් ඔයාලට luck එක තිබ්බොත් මෙන්න මේ seed එකක් නැතුවත් create කරද්දී හොඳ තැනක ස්පෝන් වෙයි. ඉතින් මම මේ seed එක පාවිච්චි කරනවා මොකද ඒකේ කියලා තිබ්බා අපි ඉන්නේ කන්දක් ගාවලු. එතකොට එතන villages තියෙනවලු. එතකොට ancient cities තියෙනවලු ළඟ. එතකොට iron gold obsidian වලට යන lazyලු. ලස්සන cherry grow එකක් තියෙනවලු. cherry grow එකක් කියන්නේ අලුතෙන් Minecraft එකට ආව මේ පිටිපස්සේ පේන biome එක. හරිද? ඒක ආවේ 1.20 20 වල 21 වල මුල් කාලේද කොහෙද මට මතක විදියට 20 ද කියලාත් මතක නැහැ. version එකකින් version එකට මේකේ තියෙන දේවල් වෙනස් වෙනවා. හරිද? උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ latest version එක ගෙවුවොත් එහෙම ගොඩක් දේවල් තියෙනවා. දැන් ඔයගොල්ලෝ 1.16 වගේ ගහනවා නම් මෙන්න මේ පිටිපස්සේ background එකේ බොඳ වෙලා පේන cherry grow එක නැහැ. හරිද? 1.16 ගහනවා නම්. ඉතින් හරි. ඉතින් මේ විදිහට මම seed එක දාගත්තා. දැන් ඉතින් අපි මේ නමක් දෙමු. survival guide කියලා මම මෙතන නම වෙනස් කරගන්නවා. survival guide ඊට පස්සේ මෙතන difficulty එක normal දෙන්න. ඔයාලට hard දැම්මොත් එහෙම මෙතන ටිකක් අමාරුයි. peaceful දැම්මොත් එහෙම කිසිම zombie එක්වත් මොකෙක්වත් නැහැ. ඔයාලට කන්න ඕනෙත් නැහැ, බොන්න ඕනෙත් නැහැ. normal එකේ ගයක් හදාගෙන නිකන් explore කරලා එහෙම ඉන්න පුළුවන්. කිසි කෙනෙක් ඔයාලට කරදර කරන්නේ නැහැ. easy දාගත්තොත් මේ කරදර කරනවා, හංග බාය එක වෙනස් වෙනවා. කෑම කන්න ඕනේ, survive වෙන්න ඕන, health එක ඉක්මනට මේ වෙනවා. අනමනන් scene එකක් වෙනවා. ඉතින් normal දාගෙන ගහමු අපි පුරුදු වෙන නිසා survival normal නම දැම්මා world එකේ seed එක දැම්මා. එහෙනම් දැන් create new world කියන එක click කරමු. ඔන්න දැන් අපේ ලෝකේ create වෙන ගමන් තියෙන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ අපි දාගත්ත seed එකට මේ එක. හරිද? මම දැන් අංකය ඔය කට්ටියට දුන්නා. ඒ අංකේ description එකේ තියෙනවා. දැන් අපි skin එකත් load වෙලා තියෙන්නේ. ඒ seed එක පාවිච්චි කරලා ඔයාලටත් මාත් එක්කම ගහන්න මේ game එකට එන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම pixelated. හරිද? background music එක play වෙනවා ලස්සන. ඊට පස්සේ වටේ ලස්සනයි. ඉතින් මම seed එක දීලා තියෙන ඕගොල්ලෝ ඒකෙන් මේ world එකම create කරගත්තොත් හොඳයි. මාත් එක්කම ගහගෙන යන්න පුළුවන්. anyway දැන් පටන් ගත්ත ගමන් අපිට නිකන් බලන්න තියෙන්නේ. හරිද? දැන් මෙතන මේ ඉස්සරහින් පේන village outpost එක මෙහෙම zoom කරේ 100 කොරෙන්. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍ය Minecraft එක දාගත්ත ගමන් ඔකට zoom කරන්න බෑ. ඉතින් ඒ zoom කරන ඒවා මේවා ටික දාගන්නේ කොහොමද? shaders දාන්නේ කොහොමද? mods දාන්නේ කොහොමද? ඉතින් මම ওই zoom කරන එක කරෙත් mod එකක් පාවිච්චි කරලා. ඉතින් ඒ ටික මම දෙවෙනි episode එකෙන් කියලා දෙන්නම්. අද අපි සාමාන්‍යයෙන් game එකට ආපු ගමන් කරන්න ඕන මූලික දේවල් ටික තමයි පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේන්නේ මගේ වලාකුළු එහෙම නැහැ. ඉතින් මම වලාකුළු off කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට EXE keyboard එකේ තියෙනවා EXE key එක. ඒ කියන්නේ වම් පැත්තේ උඩම කෙළවරේ තියෙන එක. අන්න එක ක්ලික් කරොත් මේ විදිහට වැටෙනවා. මෙතන
ඔප්ෂන් කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන මොඩ්ස් කියලා එකක් තියෙනවා පේනවා. ඉතින් ඒක ඔය කට්ටියකගේ නෑ. මොකද මේ ඕගොල්ලෝ ඉතින් වැඩි මුකුත් දාලා නෑනේ. මොඩ් මෙනු එහෙම ඒවයි දෙවෙනි එපිසෝඩ් එකේ මම කියලා දෙන්නම්. ඉතින් මෙතන මම ඔප්ෂන් කියන එක ක්ලික් කරනවා. හරිද? මෙතන තියෙනවා මියුසික් අඩු වැඩි කරන ඒවා ඊට පස්සේ ස්ක්‍රීන් කස්ටමයිසේෂන් කේප් එක ඔන් කරන්න පුළුවන් ඔෆ් කරන්න පුළුවන් ඒ ටික. ඊළඟට වීඩියෝ සෙටින් වලට මම යනවා. ඉතින් ඕගොල්ලෝගෙත් මේ විදිහට නෙවෙයි තියෙන්නේ හරිද සෙටින්. ඔය කට්ටියගේ මේ විදිහට නෙවෙයි තියෙන්නේ. එක්ක මම අදම කියලා දෙන්නම් කොහොමද සෝඩියම් එහෙම දාන්නේ කියලා. හරිද? නෑ වෙන දවසක් කියලා දෙන්නම්. කොහොම හරි. බලාකුළු ගැනීම හිතන්න එපා. මම ඒක දෙවෙනි එපිසෝඩ් එකට කල් දාන්නම්. දැන් කියලා දුන්නොත් එහෙම මේ වීඩියෝ එක මේ අවුල් වෙනවා. හරිද? කලවම් මැල්ලුමක් වගේ වෙනවා. කොහොම හරි මම බලාකුළු ඔෆ් කරගෙන තියෙන්නේ. ඒක මම කියලා දෙන්නම් ලබන ඒ කියන්නේ දෙවෙනි එපිසෝඩ් එකේ ඉක්මනට දාන්නම් මේ සතියේම දෙවෙනි එපිසෝඩ් එකත්. ඉතින් මේ තියෙන්නේ පිලේජ් අවුට්පෝස්ට් එකක්. හරිද? ඉතින් මේ පිලේජ් අවුට්පෝස්ට් එකේ ඉන්න පිලේජස්ලා අපි එතනට ගියොත් එහෙනම් මම කට්ටියට ගිහලා පෙන්නන්න. ඒ කට්ටිය අපිව මරනවා. මේ විදිහට පනින්න පුළුවන් මේ වගේ සෑන්ඩ් දැක්කත්. මේ තියෙන්නේ වැලි. හරිද? වැලි වලින් අපිට දේවල් ටිකක් කරන්න පුළුවන්. ඉතින් මොකක් හරි අයිටම් එකක් ඔයගොල්ලෝ පෙරේද මම මේව අතට දාගත්ත ගමන් ඉන්වෙන්ටරි එකට ආපු ගමන් මේ රෙසිපි එකක් අන්ලොක් වුණා. ඒ රෙසිපි එකෙන් තමයි අපි මේවා ක්‍රියේට් කරන්නේ. හරිද? එක එක දේවල්. උදාහරණයක් විදියට දැන් ඕගොල්ලොන්ට මම මේක කොහොමද කියන්නේ මම කලින් සර්වයිවල් ගයිඩ් කරලා නැහැ. ඕගොල්ලන්ට පුළුවන් කීබෝඩ් එකේ E අකුර ප්‍රෙස් කරන්න. හරිද? දැන් මම මේ කොහොමද view එක වෙනස් කරන්න කියලා කිව්වොත් එහෙම ඒක කරන්නේ F5 එකෙන්. හරිද? F අකුරයි දැන් මෙහෙම ඔන්න F අකුර මම එබුව ගමන් ඒ කියන්නේ කීබෝඩ් එකේ උඩම පේලේ තියෙනවා F අංක ටිකක් තියෙන. ඒකේ F5 ඔබන්න. හරිද? F5 එබුව ගමන් මේ විදියට වෙනස් වෙනවා පිටිපස්සට. හරිද? මේ විදියට පිටිපස්සෙන් බලන්න පුළුවන්. ආයෙත් F5 එබුව ගමන් ඔය කට්ටියට මෙන්න මේ විදියට ඉස්සරහින් view එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ F5 එබුව ගමන් මේ විදියට ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ෆස්ට් පර්සන් දාගෙන. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවාද මෙතන මේ මවුස් එකේ තියෙනවා නේද අර රවුමක්. හරිද? මවුස් එකේ රවුමක් තියෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙනවා. අන්නේ රවුම කරකවන්න. හරිද? අර ස්ක්‍රෝල් කරන එක. අන්න ඒක කැරකුවට පස්සේ මේ විදියට ස්ලොට් ටික යනවා. හරිද? මේ පේන විදිහට හයිලයිට් වෙනවා මේ ස්ලොට් ටිකක් යනවා. ඊට පස්සේ ඒ තියෙන්නේ ඔයගොල්ලෝගේ හොට් කීස්. ඒ කියන්නේ හොට් බාර් එක. හරිද? ඕක කියන්නේ හොට් බාර් එක කියලා. ඕකේ අයිටම් ටිකක් අපිට පේන්න නිතරම තියාගන්න පුළුවන්. එතකොට මේ මවුස් එකේ රවුම කරකවලා අදාළ අයිටම් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. අතට දකුණු අතට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔය කට්ටියට තව අපිට ඉන්වෙන්ටරි එක ඕපන් කරගන්න පුළුවන්. ඉන්වෙන්ටරි එක ඕපන් කරන්න කීබෝඩ් එකේ තියෙනවා E අකුරක්. කීබෝඩ් එකේ තියෙනවනේ E අකුර. ඉතින් ඒ E අකුර එබුව ගමන් මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් මෙතන තියෙනවා මේ ආමර් දාන්න තැනක්. මෙතනට ආමර් දාන්න තියෙන්නේ. මෙතනට අපිට පලියක් දාන්න පුළුවන් සීල්ඩ් එකක් හදලා. සීල්ඩ් එක කියන්නේ පලිය දාලා අපිට ඇටැක් කරන ඒවාගෙන් බේරෙන්න පුළුවන්. ඒක දාන්න තමයි උතන තියෙන්නේ. ඉතින් මේ Java Edition එතකොට මේක දැන් Java Edition mobile Minecraft එකේ mobile එකේ කරන්න බැරි ඒවා Java Edition එකේ කරන්න පුළුවන් PC එකේ. හරිද? Minecraft mobile එකේ නම් මෙතනට වෙන item දාන්න බෑ. ඒක ඉස්සරහට තේරෙයි. Java එකේ මෙතනට item දාන්න පුළුවන්. හරිද? මේ මෙතන තියෙනවා crafting කියලා තැනක්. හරිද? මේ පේනවා. එතකොට මෙතන කොටු හතරක් තියෙනවා. ඔය කොටු හතරෙන් තමයි එක එක දේවල් craft කරන. උදාහරණයක් විදිහට අපි මෙතනට මොකක් හරි item එකක් යම් කිසි රටාවකට දැම්මොත් දකුණු පැත්තෙන් මොකක් හරි ඒකට අදාළ දේ හැදෙනවා. ඉතින් මට ඩැමේජ් වෙන ඔකට පේනවා. ඉතින් මෙයා ගහනවා. මෙයා පිලේජ් කැප්ටන් කෙනෙක්. හරිද? ඕගොල්ලෝ 1.16 වගේ ගහනවා නම් මේ පිලේජ් කැප්ටන්ව මරන්න යන්න එපා. මැරුව ගමන් මේගොල්ලෝගේ රංචුවක් ඇවිල්ලා ඕගොල්ලෝගේ ගම විනාශ කරලා දානවා. ඒකට කියන්නේ රේඩ් කියලා. ඉතින් මම මේ බිම තියෙනව කඩනවා. හරිද? මේ බිම තියෙනව කැඩුවම අපිට මේ කෝටු හම්බ වෙනවා. ඒ කියන්නේ හැම එකම කැඩුවම වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ හදුවම කෝටු හම්බ වෙනවා. හරිද? ඉතින් ආරයා මට දිගටම ගහනවා. එයාව දැන් අපිට මරන්න විදියක් නැහැ. හරිද? මොකද ඒගොල්ලෝ ගාව ආයුධ තියෙනවා. අපි ගාව ආයුධ නැහැ. මම ඉතින් මේ නිකන් ගහනවා. ඉතින් ඒත් මම මැරෙයි කියලා මට සුවර් එකක් තියෙනවා. මම මැරුණා. මැරුණාට පස්සේ මෙන්න විදිහට රීස්පෝන් ක්ලික් කරලා ඕගොල්ලෝ රීස්පෝන් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ගේම් එකේ කොහෙදි මැරුණත් ඕගොල්ලෝ ඉපදිච්ච තැනටම ටෙලිපෝට් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඒකෙන් බේරෙන්න කරන්න පුළුවන්. ඇඳක් හොයාගෙන ගිහලා ඒකේ ඒක ක්ලික් කරලා පස්සේ එතනට ඒක මාරු වෙනවා. අපි දැන් සර්වයිව් වෙන්න පටන් ගමු. ඉතින් අර කට්ටියකින් අපි ඈත් වෙලා යමු. දැන් අපි යමු අර පැත්තට. හරිද? දැන් අපි නිහිම ඇවිදගෙන ගිහිල්ලා Minecraft එකේ මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේක නම් හෙන්නේ ජරා ස්පෝන් එකක් වගේ මං සීඩ් එක ගත්තට
මේ පැත්තේ තියෙන්නේ මේ මැන්ග්‍රෝව් කියලා ජාතියක්. හරිද? මේ මැන්ග්‍රෝව් බයෝම් එක. එතකොට මැන්ග්‍රෝව් මේ තියෙන මැන්ග්‍රෝව් ගස් මේ එක එක ගස් වල නම් තියෙනවා. ඉතින් මේ ගේම් එකේ තියෙන ඕන දෙයක් ඕගොල්ලෝට අතින් කඩලා අතට ගන්න පුළුවන්. පොළොව යටටම හාරන් ගියාම බෙඩ්රොක් කියලා එකක් තියෙනවා. අන්න ඒ බෙඩ්රොක් කියන එක නම් ඕගොල්ලන්ට කඩලා ගන්න බෑ. anyway මේ වටේම තියෙන මැන්ග්‍රෝව් හරිද? ඇයි මම සර්වයිවල් ගයිඩ් එකක් කරන්න කාන්තාරකින් පටන් ගත්තේ? මටත් හිතා ගන්න බෑ ඇයි මම කාන්තාරයක් ගත්තේ කියලා. ඉතින් ඒක Google එකේ තිබ්බ දේ බොරුද කොහෙද අපිට චෙරි ග්‍රෝ එකක් හම්බුනේත් නැහැ කාන්තාරයක ඉන්නේ. දැන් ඉතින් පටන් ගත්ත එකනේ. ඉතින් මේකේ තියෙනවා හරිද මේ දැන් මේ ගස්නේ තියෙන්නේ මේ ගස් හරිද? ඕවා අපිට අතින් කඩන්න පුළුවන් මේ වෙනවනේ. ගහේ කොළ කඩන්න පුළුවන්. ඊළඟට අපිට මෙහෙම යටට ගිහිල්ලා මෙතන තියෙනවා මේ එක එක බ්ලොක් જાතිනේ. මේවා අමුතුයි හරිද මේ බ්ලොක්. මේවා මෙහෙම අපිට පිළිවෙලට මේ ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ පේනවාද අයිටම් එක හොට් බාර් එකට ආවේ. මම අර මුලින් කිව්ව හොට් බාර් කියලා එකක්. ඔයගොල්ලෝ පේනවාද මේ හොට් බාර් එක. ඉතින් මම ඔයගොල්ලෝ පේනවාද හොට් බාර් එකේ දැන් මම මේකට ගියාම මේ විදිහට ඒක අතට ආවා. ඔයගොල්ලෝනේ කීබෝඩ් එකේ අංක පේලියක් තියෙන. ආයේ අංකේ වලත් හොට් බාර් එකේ එහෙට මෙහෙට මාරු වෙන්න පුළුවන්. එකේ ඉඳන් 9ට යනකම් ඔකට මේ විදිහට මාරු වෙන්න පුළුවන්. ඉතින් මම උදාහරණ විදිහට අංක 1 ඔබනවා. මොකද අර දැන් අලුතෙන් හම්බෙච්ච බ්ලොක් જાතිය තියෙන්නේ අංක 1 වෙනි කොටුවේ. ඉතින් මම එකේ බොගම ඕල් වෙලේදී ස්ලොට් එක මේවා ආවා. අපේ අතට ඒ අයිටම් එක ආවා. ඊට පස්සේ ඔය කට්ටියට පුළුවන් මේ මවුස් එකේ රයිට් ක්ලික් කරලා මේ අපි අතට ගත්තේව ප්ලේස් කරන්න. උදාහරණයක් විදිහට දැන් මවුස් එක ගැන මට කියලා දෙන්න බැහැ වුණානේ. ඕගොල්ලන්ට මවුස් එකේ left click right click කියලා තියෙනවානේ. මම දැන් F5 ඔබලා මේක මාරු කරගත්තේ. මම මේ දෙන මාරු කරන්න. එතකොට කට්ට පේනවා. ඉතින් මවුස් එකේ left එක click කරොත් attack වෙනවා. left එක click කරලා තමයි attack කරන්නේ. ඔකට පේනවා අත වනනවා පේනවා. right click කරලා තමයි item place කරන්නේ. ඒ වගේ වැඩ කරන්නේ. ඉතින් මොකක් හරි එකකට damage වෙන්නේ නැති වෙන click කරන්න ඕන නම් right click කරන්න. right click කරාම වෙන්නේ place වෙන උදාහරණයක් විදිහට දැන් මම මේක කඩන්න ඕන නම් ඕගොල්ලෝ click කරන්න ඕන left එක. left button එක hold කරගෙන ඉන්න ඕන. එතකොට තමයි කැඩෙන්නේ. නිකන් මෙහෙම නිකන් ගහගෙන ගියාට කැඩෙන්නේ නැහැ. නෑ ඔබාගෙන ඉට කැඩෙන්නේ නැහැ. ඒක ටිකක් ඔබාගෙන ඉන්නකොට තමයි කැඩෙන්නේ. හරිද? ඔන්න දැන් ඒක කඩාගත්තා. හරිද? දැන් ඔන්න අපේ තියෙනවා මේ mangrove roots කියලා જાතියක්. හරිද? මේ වගේ අපිට දැනට මුකුත් වෙන්නේ නැහැ. ඒකින්ද මම දැන් right click කරලා මේක බිමට place කරලා මට මේ ගහේ කොහොම හරි මේ ලී ටිකක් හොයාගන්න ඕන. මේ ගස්වල නම් ලී අඩුයි ඇත්තටම. අපි ලී ටිකක් හොයාගමු. හරිද? බලමු ලී ටිකක් තියෙනවද කියලා. මේ මෙන්න තියෙනවා ලී. හරිද? ලී හොයාගන්න පුළුවන්. මම මේ කොළ ටික කඩා ගන්නම්. left click කරලා left එක ඔබාගෙන හිටම කොළ ටික කැඩිලා අයින් වෙනවා. හරිද? මේ දැක්කනේ. ඊට පස්සේ මේ තියෙන්නේ ලී. හරිද? මේ තියෙන්නේ ලී. ඕගොල්ලෝ ලී බලා ගන්න පුළුවන්. මේ ලී වල ටෙක්ස්ට් එක ඒක පේන විදිය ඒක වෙනස්. ඉතින් මම මේ ලීයක් left click කරගෙන හිටියොත් එහෙම ඒක කැඩෙනවා. ඔන්න ඒක කැඩිලා මගේ ඉන්වෙන්ටරි එකට ආවා. මම තව ටිකක් මේ විදිහට ඔබාගෙන ඉඳලා කඩා ගන්නවා. recipes unlock වුණා ඔකට පේනවා ඇති. දැන් මේ block එක අපි ඇඟට ආවනේ. ඊට පස්සේ මේකෙන් කරන්න පුළුවන් හැමදේම අපිට unlock වෙනවා recipe එකක් විදිහට. හරිද? ඉතින් මම මේ විදිහට ඒ කියන්නේ ගහේ කෑලි 5ක් වගේ තමයි කපා ගත්තේ. හරිද? මම මේ උඩ එකක් කපා ගන්නම්. එතකොට 6ක්ම තියෙනවා. එතකොට 6යි. ඔන්න දැන් අපි ගාව ගස් ලී. මේවට අපි planks කියලා තමයි කියන්නේ. ඉතින් මේවා එතකොට දැන් මම 7යි. එතකොට මේවා 8ක් තියෙනවා මං ගාව. හරිද? මේ කපපු එකත් එක 8යි. මේ 8 අපිට දැනට ඇති. රෑත් වෙනවා. අවුලක් නැහැ. අපි මේ ඔය කට්ටියට කියලා දෙන්න පුළුවන්. ඉතින් අර පේනවනේ ඉර බහිනවා. Minecraft එකේ දවල් කාලය විනාඩි 10යි, උදේ කාලය විනාඩි 10යි. නෑ, දවල් කාලය විනාඩි 10යි, රාත්‍රී කාලය විනාඩි 10යි. හරිද? එතකොට අපි දවල් කාලේ පුළුවන් තරම් වැඩ ටිකක් කරගන්න ඕන පළවෙනි දවසේ. ඉතින් ඔය කට්ටියට බලක් මං කියලා දෙන්නම්කෝ දැන් රෑ වෙනවනේ රෑටත් කොහමද මේ වෙන්නේ කියලා. හරි. දැන් අපි ලී ටික ගත්තනේ. දැන් වැඩේට බලමු. ඉතින් මම මෙතන mouse wheel එක කරකලා මෙතනට එනවා. හරිද? mangrove එක. ඕගොල්ලන්ට කැපිටනවා මෙයා බිම right click කරලා place කරන්න පුළුවන්. මම දැන් ඒක ආයෙ කඩා ගන්න left click කරලා හරි. දැන් ඔයගොල්ලෝ keyboard එකේ E අකුර press කරන්න. ඔන්න මම E අකුර press කරා. ඊට පස්සේ දැන් මේ කපාගත්ත ගස් වර්ගය තියෙනවනේ. ගස් කියන්නේ අපිට Minecraft එකේ ඕනම කරන දෙයක්. හරිද? අනිවාර්යෙන් ගහක් කපන්නම ඕනේ නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි. ඉතින් E අකුර press කරගත්තා මේ විදිහට පෙන්නනවනේ. දැන් අර අපි කපාගත්ත ටික mouse එකේ left එක click කරලා මෙහෙම අතට ගන්න. left එක දැන් මේ mouse එක අරගෙන ගිහලා මේ log එක උඩින් තිබ්බම highlight වෙලා ඒ log එකේ නම පෙන්නනවා. නම සහ විස්තර. ඊට පස්සේ left එක click කරපුව ගමන් ඒ ටික මේ විදිහට අතට එනවා. ඒ කියන්නේ mouse එකට ඇලෙනවා වගේ වෙනවා. ඊට පස්සේ ඒක මෙහෙම අරගෙන ගිහිල්ලා මෙන්න මෙතන මේ කැමති කොටුවකට දාන්න. හරිද?
දැන් මම මේ විදිහට මේ කොටෝඩෙන් ඒක තිබ්බ ගමන් මේ මැන්ග්‍රූව් ලොග් ඒ කියන්නේ මේ ලී වලින් හදන්න පුළුවන් අනිත් ටික පෙන්නනවා. මේ මැන්ග්‍රූව් ලොග්, මේ මැන්ග්‍රූව් ප්ලැන්ක්ස්. ඉතින් ඊට පස්සේ මම මේක මේ ඉස්සරහා කොටුවේ අර මේකෙන් හැදෙන දේ මේක පාවිච්චි කරලා අපි හදාගන්න දේ මම මේ විදිහට මවුස් එක අරන් ගිහිල්ලා left click කරපු ගමන් ඒ ටික මේ විදිහට එනවා. ඉතින් මේ ලොග් 7ෙන්ම මම මේව හදාගන්න යන්නේ නැහැ. මේ 4ක් විතරක් ඇති. ඊට පස්සේ මම මෙන්න මේ ලොග් ටික ක්ලික් කරලා ඒ කියන්නේ left click කරලා මේව අරගෙන පහළට දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන දැන් මේකේ මේව පාවිච්චි කරලා අපි හදාගත්ත ටික මෙන්න මේ විදිහට ක්ලික් කරලා අරගෙන දැන් ක්ලික් කරන්න ඕන රයිට් එක. රයිට් ක්ලික් කරපු ගමන් මේ විදිහට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට දැන් මේකෙදි දේවල් ක්‍රාෆ්ට් කරන්න අපිට ක්‍රාෆ්ටින් ටේබල් එකක් ඕන. දැන් හදන්නේ ඒක. ඉතින් මේ කොටු 4 මෙන්න මේ ප්ලැන්ක්ස් 4 මේ විදිහට රයිට් ක්ලික් කරලා තිබ්බොත් ඔයාලට හදාගන්න පුළුවන් ක්‍රාෆ්ටින් ටේබල් එකක්. ඉතින් ඒකේ නම ක්‍රාෆ්ටින් ටේබල්. මේක නැතුව අපිට මුකුත් කරන්න බෑ. ඉතින් ඒක මම left click කරලා අරගෙන ඉන්වෙන්ටරි එකේ මේ hot bar එකෙන් තියාගන්නවා. ඊට පස්සේ මේ ලී ටිකත් පැත්තකින් මම මේ hot bar එකෙම තියාගන්නවා. ඔන්න දැන් රැය වෙලා තියෙන්නේ හඳ පායගෙන එනවා. අද රැය අපිට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙයි වගේ. ඉතින් දැන් අපි මවුස් වීල් එක කරමු. දැන් මම ඊයක ඔබලා තිබ්බේ හරිද? ඊයක මෙහෙම පල්ලෙහාට දාලා මවුස් වීල් එක කරකවනවා අර ස්ලොට් එක තියෙන තැනට. හරිද? ක්‍රාෆ්ටින් ටේබල් එක. දැන් අපි මේක බිමින් තියන්න ඕනේ. බිමින් තියන්න ඕගොල්ලෝ පොඩක් පහත බලලා රයිට් ක්ලික් කරොත් ඒක බිමින් මේ විදිහට සෙට් වෙනවා. හරිද? රයිට් ක්ලික් කරන්න තමයි ඕනේ. රයිට් ක්ලික් එක දන්නවනේ දකුණු පැත්තේ මවුස් එකේ දකුණු පැත්තේ ක්ලික් එකයි මවුස් එකේ වම් පැත්තේ ක්ලික් එකයි. වම් පැත්තේ ක්ලික් එකකින් කැඩෙනවා. දකුණු පැත්තේ ක්ලික් එකකින් තමයි මේ විදිහට අයිටම් ප්ලේස් කරන්නේ සහ ඕපන් කරන්නේ. දැන් ඔයගොල්ලෝ පේනවාද? ඊ අකුරේ බොත් ඕපන් වෙන්නේ මෙන්න මේක මේ කොටු 4. හැබැයි ඔයගොල්ලෝ මවුස් එකේ දකුණු පැත්ත ක්ලික් කරොත් ක්‍රාෆ්ටින් ටේබල් එක ඕපන් වෙනවා. ක්‍රාෆ්ටින් ටේබල් එක දිහාවට මෙන්න මේ ඉස්සරහ තියෙන ධන ලකුණ අරන් ගියා. දකුණු පැත්ත ක්ලික් කරා මවුස් එකේ. ඒ කියන්නේ රයිට් ක්ලික් කරා. ඊට පස්සේ පෙන්නනවා මෙතන ක්‍රාෆ්ටින් කියලා. ඉතින් ඉන්වෙන්ටරි එකේ තියෙන ඔය කට්ටියට පේනවද? 4යි. හැබැයි ක්‍රාෆ්ටින් ටේබල් එකේ 9ක කොටුවක් තමයි තියෙන්නේ. ඉතින් මේ 9 කොටුවෙන් තමයි Minecraft එකේ ගොඩාක් දේවල් අපිට හදන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේ ලී ටික අරගෙන ගිහිල්ලා මෙතන මැදින් හරි කොහෙන් හරි තියලා මම මේ ඔක්කොම මේ විදිහට ප්ලැන්ක්ස් කරගන්නවා. ඉතින් ඔය කට්ටියට ප්ලැන්ක්ස් කරන්න පුළුවන්. දැන් මේ ටික එකපාර හදා ගන්න ඕන. ඒ කියන්නේ මේ පහම එකපාර මෙන්න මේ ලී වර්ගයට පාවිච්චි ඒ කියන්නේ කන්වර්ට් කරන්න ඕන. shift එක ඔබාගෙන keyboard එකේ shift එක ඔබාගෙන වම් පැත්ත ක්ලික් කරන්න මවුස් එකේ. එහෙම ක්ලික් කරවුවා එකපාර මෙන්න මේ වගේ 28ක් හැදුණා. ඉතින් දැන් ඔයගොල්ලන්ට මම ටිප් එකක් දෙන්නම්. ඕගොල්ලන්ට පේනවාද මවුස් මේ keyboard එකේ කියන්නේ මෙතන තියෙනවා කොළ පාට පොතක් වගේ එකක්. ඉතින් ඒක ඕගොල්ලෝ දකින්න ඇති අපේ ඉන්වෙන්ටරි එකෙත් ඒ වගේම කොළ පාට පොතක් තිබ්බා. ඉතින් මේ පොත ගාවට ඔයා මවුස් එක අරන් ගිහිල්ලා මවුස් එකේ වම් පැත්ත එහෙම නැත්නම් left click කරොත් මෙන්න මේ විදියට රෙසිපි එකක් පෙන්නනවා. හරිද? ඒ කියන්නේ දැනට අන්ලොක් වෙලා තියෙන හැම රෙසිපි එකක්ම පෙන්නනවා. මෙතන අපිට සර්ච් කරන්නත් පුළුවන් මේ මාලිමාව කියන සෙක්ෂන් එකේ. ඊට පස්සේ මෙතන යට බ්ලොක් තියෙනවා මේ විදියට දැනට අන්ලොක් වෙලා තියෙන ඔක්කොම රෙසිපිස් පෙන්නනවා. ඒ වගේම ඔයා ගාව ඉන්වෙන්ටරි එකේ තියෙන බඩු වලින් හදන්න පුළුවන් දේවල් ටිකත් මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් මෙතන දැන් මේ රතු පාට highlight වෙලා තියෙන්නේ අපි ගාව දැන් මේවා හදන්න අපි ගාව බඩු නෑ. හරිද? රෙසිපි එක බලා ගන්න පුළුවන් මේ විදිහට ක්ලික් කර කර left click කර කර recipes බලා ගන්න පුළුවන්. දැන් මං ගාව ඒවා හදන්න බඩු නෑ. මම මැරුණේ friends. අන්න අර පැත්තේ මේ මාව මැරුවා එක්කෙනෙක් ඇවිල්ලා. ඔයගොල්ලෝ පේනවා ඇති keyboard එකේ T අකුර press කරොත් ඔයගොල්ලන්ට chat එක open කරගන්න පුළුවන් මේ විදිහට. multiplayer ගහද්දී chat එක ඕන වෙනවා. ඉතින් පේනවා ඇති මගේ නම වැටිලා තියෙනවා. මම මැරුණේ මුලින්ම village කෙනෙක්ගෙන්. දැන් මොකද්ද අමුතු ඒ කියන්නේ අමුතු සතෙක්ගෙන් තමයි මැරුණේ. ස්කෙලටන් කෙනෙක් කියලා අපි උට කියන්නේ. හැබැයි බයෝම් එකෙන් බයෝම් එකට මේ ස්කෙලටන්ලා වෙනස් වෙනවා. හරිද? දැන් උඹට පේනද රෑ වෙලා. ඉතින් මේ රෑ අර ඉන්නේ ක්‍රීපර් කෙනෙක්. මේ කොළ පාට ඩයල් එකකින් ඕගොල්ලෝ පරිස්සම් වෙලා ඉන්න ඌ ළඟට ඇවිල්ලා පුපුරනවා. මම ඔයාලට පෙන්නන්න. ඔන්න පිපුරුවා. දැක්කද? මගේ හાર્ට් ගොඩක් ඩැමේජ් වුණා. එයා මගේ ගාවට ගොඩක් ලං වුණා නම් මම මැරෙනවා එකපාරින්ම. ඉතින් මේ එයා පුපුරපු හින්දා අපිට මෙතන වැලි ගොඩක් කැඩුනා. එයා පුපුරවම බ්ලොක් එහෙම ඩැමේජ් වෙනවා. දැක්කද? එයා නිකන් බෝම්බයක් වගේ. ඇවිදින බෝම්බයක්. ඉතින්
මේ විදිහට වැලි ටිකක් හම්බුණා. මම ඒ වැලි වලිනුත් කරන හරිය. අපි තව කොළපාට බෝම්බයක් හොයාගමු. අන්නේ කොළපාට බෝම්බ වල ඩැමේජ් එකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. හරිද? කොළපාට බෝම්බ ඉවරයි වගේනේ. ආරින් එයා පුපුරනකොට හරිද? එයා පුපුරනකොට මෙන්න මේ විදිහට ඉස්සරහින් මොකක් හරි කැමති බ්ලොක් එකක් තියන්න. එතකොට ඩැමේජ් එක අපිට අඩු වෙනවා. මේ ඉන්නේ සොම්බිලා හරිද? මේ කට්ටිය අපිට ගහනවා. අපිව කන්න එන්නේ පේනවනේ නැහැටි. ඉතින් අපි යාළුවෙන් පරිස්සම් වෙලා ඉන්න ඕන. අද පළවෙනි දවසේම මෙච්චර දෙයක් පුරා හරිද? මං කියලා දෙන්න ඕන හින්දා තමයි පරක්කුනේ. නැත්තම් මම මෙහෙම මැරෙන්නේ නැහැ පළවෙනි දවසේ. ගේම් එකට ආව මුල් දවස්වල කොහොමවත් මැරෙන්න වෙනවා. ඒක සාමාන්‍යයි. ඉතින් අපි මේ කට්ටියට ගහමු. ඕගොල්ලෝ එක දිගට ගහගෙන ගියොත් එහෙම ලෙෆ්ට් එක ක්ලික් කරගෙන ගියොත් ඩැමේජ් එක අඩුයි. ඕගොල්ලෝ පේනවා ඉතින් පොඩි ඉන්ඩිකේටර් නිකන් අර උමුතු බාර් එකක් වගේ යනවා. හරිද? ඉතින් ඕගොල්ලෝ උඩ පැන ගියොත් ඩැමේජ් එක වැඩි. නිකන් තප්පර දෙක වගේ පරතරයක් එක්ක ඩැමේජ් කරන්න ඕනේ මේ මොබ්ලට. එතකොට ඩැමේජ් එක වැඩි. ෆුල් ඩැමේජ් එකම අපිට දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ජම්ප් එක දාලා ලෙෆ්ට් එක ක්ලික් කරන ෂේප් එකේ. එතකොට ඔය කට්ටියට ෆුල් ඩැමේජ් එක දෙන්න පුළුවන්. බලමු එක එකට අපිට මරා ගන්න බැරි වුණා. ඉතින් මං සොම්බි එකගෙනුත් මැරුණා. මෙහෙම කියලා දෙන්න නම් අමාරුයි. අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන යමු. මං ඊටු ටික කියලා දෙන්නම්. ඉස්සරහට පොඩ්ඩක් ඇවිදගෙන ගිහලා හරිද? ඌට ගහන්න අමාරුයි. ඉතින් මේ පිරේජස් ලගිනුත් අපි බේරිලා පොඩ්ඩක් ඕගොල්ලන් ජම්ප් එක දදා දුවන්න පුළුවන්. හරිද? මෙහෙම ජම්ප් එක දදා දුවනකොට ස්පේස් බාර් එකකින් තමයි ජම්ප් එක දාන්නේ. හරිද? මේ ජම්ප් එක දදා දුවනකොට ඔය කට්ටියට මේ වේගෙන් දුවන්න පුළුවන්. මේ පැත්තට ගිහලා වැඩක් නැහැ වගේ. ඇයි මං කාන්තාරයක් තෝරගත්ත සර්වයිව් වෙන්න? මම මේ වර්ල්ඩ් එකට කැමති නැහැ. මම මේකෙන් සේව් and quit වෙනවා. ඊට පස්සේ මං ආයේ සිංගල් ප්ලේ කෙනෙක් ක්ලික් කරලා අලුත් ලෝකයක් ක්‍රියේට් කරගන්නවා. මේ පාර මං අනම්මනම් ලෝකවල කෝඩ් දාන්න යන්නේ නැහැ. මං ඒ කියන්නේ ගේම් එකෙම දෙන වර්ල්ඩ් එකක් ගන්නවා. හරිද? ඔන්න create new world ක්ලික් කරා. මේ දෙන අපේ කලින් වර්ල්ඩ් එක. ඉතින් මම දැන් create new world ක්ලික් කරලා මෙතන survival normal කලින් වගේ මම මෙතන seed එකක් දාන්නේ නැහැ. නිකම්ම generate කරනවා create new world. මට ඒ වර්ල්ඩ් එක එපා වුණා. හරි ඔන්න තියෙනවා ලස්සන ලෝකයක්. හරිද? ඔන්න තියෙනවා සුන්දර ලස්සන ලෝකයක්. මෙන්න තියෙනවා ගහක්. අපි එහෙනම් දැන් පට ගාලා ගිහිල්ලා left එක click කරලා අපි ওই ගහ කපා ගමු. ඔන්න දැන් හරි දැන් ඔය කට්ටිය දන්නෝ යම් කිසි දෙයක්. ඔන්න දැන් මම left එක hold කරගෙන ඉන්නවා. ඒ කියන්නේ left එක mouse එක මම පැත්ත ඔබාගෙනම හිටියොත් එහෙම මේ විදිහට attack වෙනවා. ඔන්න අපිට හම්බුණා මේ ගහ. හරිද? මේ ගහට කියන්නේ ඕක් ගස් කියලා. මේ ඕක් ගස් ඒතකොට එක ගස් වර්ග ඕගොල්ලන්ට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. මම මේ විදිහට මේ ගහ කපා ගන්නවා. තව දෙයක් ඕගොල්ලෝ ගහ කපලා ටික වෙලා ගියාට පස්සේ මෙන්න මේ වගේ පැල වැටෙනවා. හරිද? අන්නේ පැල අපිට මේ mouse wheel එක කරකවල මෙහෙම අතට දකුණු අතට අරගෙන හැමතැනම පැල කරන්න බෑ. මේ වගේ dirt තියෙන තැන් මේ තියෙන dirt මම මේක left click කරලා කඩලා අතට ගන්න. මේ තියෙන dirt එතකොට මේවට කියන්නේ dirt කියලා. මේවා නිකන් මැටි. මේවා ඕගොල්ලන්ට දකුණු mouse එක දකුණු පැත්ත right click කරලා place කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පැලත් right click කරලා ඒ කියන්නේ mouse එක දකුණු පැත්ත click කරලා මේ විදිහට place කරන්න පුළුවන්. එතකොට ඒවා හැදෙනවා. එක ගහකින් පැල ගොඩයි. ඊට පස්සේ දැන් ඉතින් අපි ගාව දැන් lock තියෙනවනේ. ලී තියෙනවා. දැන් ඉතින් මේ ටික අපි අර මේ planks විදිහට convert කරගන්න ඕන. මෙන්න මේ විදිහට inventory එකේ E අකුර ඒ කියන්නේ keyboard E එක press කරා මෙන්න මේ විදිහට මේ ටික left click කරලා අරගෙන ගිහිල්ලා මෙතනට දාලා shift එකත් එක්ක ඔයගොල්ලෝ මෙයා කරපු ගමන් එකපාර ඔක්කොම craft වුණා. ඊට පස්සේ මේක ආයෙ left click කරලා අරගෙන මෙතනට ගිහිල්ලා right click කරලා මේ විදිහට එක කොටුව ගන්න මෙහෙම දාලා මෙන්න මේ විදිහට ඉස්සරහින් හැදෙන crafting table එක කියන්නේ item එක left click කරලා අරගෙන මේ විදිහට hot bar එකකින් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන mouse wheel එක කරකවලා ඒක දකුණු පැත්තට ගන්නවා. දකුණු අතට ඊට පස්සේ මම මේ කැමති තැන මේක තියලා මේක මම right click කරනවා. මේ ඊතලයේ ඒ කියන්නේ මැද පේන ධන ලකුණ මේ පැත්තට අංගෙලා mouse එකේ දකුණු පැත්ත click කරලා මේ විදිහට අංගෙලා crafting table එක open කරගන්නවා. ඊට පස්සේ මම කලින් පොතක් ගැන කියවනේ. ඒ පොත crafting table එකේ තියෙනවා, inventory එකේ තියෙනවා. ඔයගොල්ලෝ Minecraft එකේ ගොඩක් පරණ version එක ගන්න දාගත්තේ මෙන්න මේ පොත නෑ. හැබැයි 1.16 අර මං කිව්වේ 1.16 කියන version එකේ නම් මේ පොත තිබ්බද කොහෙද? හරි මේ මම පොත ක්ලික් කරගන්නවා. එතකොට පෙන්නනවා අපිට මේ ලී වලින්. ඒ කියන්නේ අපි දැනට ලී විතරයිනේ ගත්තේ මේ අලුත් ලෝකේ. එතකොට ලී වලින් හදන්න පුළුවන් ඔක්කොම recipes ටික පෙන්නනවා. ඒ කියන්නේ මේක තමයි වට්ටෝරුව. හරිද?
මේ වට්ටෝරු ටික පෙන්නනවා. ඉතින් මේ ඊතල දෙකක් තියෙනවා. ඒක හෙට මෙහෙට කරලා ඉස්සරහට පස්සට යන්න පුළුවන්. තව මේකේ කැටගරි කරලා තියෙන්නේ. මාලිමාව වගේ එක තියෙනවා. එතකොට ආයුධ තියෙනවා. පොරවකින් පෙන්වන්නේ ආයුධ. ඊට පස්සේ මේ ගඩොලකින් වගේ පෙන්වන්නේ බ්ලොක්ස් ಜಾති ටික. ඊට පස්සේ මෙතන ලාවා බකට් එකකින් පෙන්වන්නේ ගින්දර හා සම්බන්ධ සහ තවත් දේවල්. ඊට පස්සේ මෙතන රතු පාට කුඩු වර්ගයක් වගේ පේන්නේ ත්‍රිකෝණයක් වගේ රෙඩ්ස්ටෝන් අයිටම් සාමාන්‍යයෙන්. හරිද? ඉතින් දැනට ඉතින් මුකුත් නැහැ. හරිද? තව මම මේ මාලිමාව කියන තැනට දාගන්නම්. මෙතන තමයි අපිට අයිටම් සර්ච් කරන්න පුළුවන්. හරිද? උඩ සර්ච් කරන තැනකුත් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ දකුණු පැත්තේ පේනවා මෙතන කතිරයක් වගේ තියෙනවා. මෙතන මේක කතිරය වගේ පේනවා කියන්නේ ඕගොල්ලන්ට හදන්න පුළුවන් ඔක්කොම අයිටම් ටික පෙන්වනවා. උදාහරණයක් විදිහට දැන් අපි බඩු නෑ. හැබැයි හදන්න පුළුවන් කියලා පෙන්වනවා පොරවක්. මේ මම පොරව ක්ලික් කරොත් එහෙම ඒක රතු පාටින් තමයි පෙන්වන්නේ highlight වෙලා. මේ පේන්නේ. දැන් මේක හදන්න ඕන කරන බඩු ටික පෙන්වනවා. ඒක හදන්න පුළුවන් ලී වර්ග ටිකක් පෙන්වනවා. දකුණු පැත්තෙන් ඒක මොකද්ද හැදෙන්නේ කියලාත් පෙන්වනවා. හැබැයි අපි ගාව බඩු නෑ. ඒකෙන්ද ඒක හදාගන්න බෑ. ඉතින් දැනට හදන්න පුළුවන් බඩු ටික විතරක් බලා ගන්න ඕන නම් මෙන්න මේක ක්ලික් කරන්න. එතකොට දැනට හදන්න පුළුවන් බඩු ටික විතරක් පෙන්වනවා. ඉතින් දැනට හදන්න පුළුවන් මට කෝටු. ඉතින් මේ කෝටු ඕන වෙනවා අපිට ආයුධ හදන්න. සහ හදන්න පුළුවන් කඩුවක්. ඉතින් මම මේ කඩුව ක්ලික් කරොත් එහෙම මෙන්න මේ විදිහට කඩුව හදන වට්ටෝරුවත් මෙතනට ඉබේම වැටිලා ඉස්සරහින් ඒක හැදිලත් පෙන්නනවා. ඉතින් මම ඔක left click කරොත් එහෙම මෙන්න මේ විදිහට අපිට hot bar එකට ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට කඩුවක් විතරද හදන්න පුළුවන්? නෑ අපිට තව හදන්න පුළුවන් ආයුධ. ඉතින් මේ දොරවල් එහෙම ඒවා ඉස්සරහට අපිට ඕන වෙන්නේ. අපිට දැන් මෙතන මේ ස්ටික් කියන තැනට මම mouse එක අරන් ගිහලා left click කරලා sticks ගන්නවා. හරිද? මේ විදිහට sticks. ඉතින් sticks මේ left click කරලා මම මේ විදිහට inventory එකෙන් තියා ගන්නවා. තිබ්බ ගමන් ඔකට වෙනදී මම ආය අතට ගන්නවා. ඔන්න අතට ගත්තා. තිබ්බ ගමන් ඔකට වෙනදී recipes ටික පෙන්නනවා. හදන්න පුළුවන්. දැන් මේව එකක්වත් රතු නැහැ. දැන් ඔයාලට හදන්න පුළුවන් පොරවක්. පොරව හදන්න ඕන වෙන්නේ ලී 3යි මෙන්න මේ වගේ කෝටු දෙකයි. ඉතින් මම විදිහට පොරවක් හදා ගන්නවා. පොරවෙන් ගස් කපන එක ටිකක් වේගවත් කරනවා. සහ දැන් ඔයාලට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පිකැක්ස් එකක්. මේක නිකන් ගල් කටුවක් කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. මේකෙන් අපිට කපන්න පුළුවන් ගල්. හරිද? ගල් කඩන්න පුළුවන්. හරිද? මේ විදිහට මම left click කරලා ඒකත් අරගෙන ගිහලා hot bar එකෙන් තියා ගන්නවා. දැනට අපිට ඕනේ ඔච්චරයි. ඉතින් මම මේ oak planks ටිකත් මේ විදිහට left click කරලා hot bar එකෙම තියා ගන්නවා. ඊට පස්සේ දැන් මම mouse wheel එක කරකවල පොරව අතට අරගෙන මෙන්න මේක left click කරලා crafting table එක කඩා ගන්නවා. මම crafting table එක කඩාගත්තේ mouse එකේ වම් පැත්ත click කරලා ඔන්න මම කඩාගත්තා. දැන් පොඩ්ඩක් මෙහෙම ඉස්සරහට ගියොත් එහෙම දැන් අපිට මම ඕගොල්ලන්ට ඇවිදින විදිය කියලා දුන්නේ නැහැ නේ. ඕගොල්ලෝ ඇවිදින්න දන්නේ නැද්ද? කීබෝඩ් එකේ W press කරලා ඇවිදින්න පුළුවන්. S එක press කරලා පස්සට යන්න පුළුවන්. A එක click කරලා වමට යන්න පුළුවන්. D එක click කරලා දකුණට යන්න පුළුවන්. ජීවිතේට ගේම් ගහපු නැති කෙනෙක්ට ඇරෙන්න කලින් ගේම් එකක් ගහලා තියෙන කෙනෙක්ට මම ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ කියලා මට හිතුණා. ඒකයි මම ඒක ඉස්සර කිව්වේ නැත්තේ. හරිද? ඉතින් ඔයගොල්ලෝ මම ඒක හරි දන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලෝ වේගෙන් දුවන්න ඕන නම් control එක ඔබලා දුවන්න පුළුවන්. W එක ඔබාගෙන ඉන ගමන් control එක ඔබ ගමන් දුවන්න පුළුවන්. ඉස්සරහට ඇවිදින ගමන් වාඩි වෙන්න ඕන නම් මේ විදිහට keyboard එකේ shift එක ඔබ ගමන් ඕන වෙනද අපි වාඩි වුණා. shift එක ඔබලා තමයි වාඩි වෙන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට හරිද? තව පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් මෙතන gap එකක් තියෙනවානේ. මෙතනින් ඔයා මෙහෙම W එක ඔබාගෙන ගියොත් ඔයා වැටෙනවා. මම පෙන්නන්නකෝ ඒක මේ ලොකු කරලා. ඔන්න මම W එක ඔබාගෙන ඉස්සරහට ඇවිදින්න ගියොත් වැටෙනවා. හැබැයි ඔයා shift එක ඔබාගෙන ගියොත් ඔතනින් වැටෙන්නේ නැහැ. ඔන්න බලන්න. keyboard එකේ shift එක ඔබාගෙන ඔයා ඇවිදගෙන ගියොත් ඔයා එතනින් වැටෙන්නේ නැහැ. ඔයා එතනින් නිකන් අර හිර වෙනවා වගේ වෙනවා. උදාහරණයක් විදිහට අපි දැන් පල්ලමක් දිහා ඇත්ත ජීවිතේදී බලනකොට කෙලින් බලන්නේ නැහැ. පොඩක් පහත් වෙලානේ බලන්නේ. අන්න ඒ සීන් එකම තමයි. දැක්කනේ පහත් වුණා. හරි. මේ ඉන්නේ හරක්. හරිද? දැන් අපි මේ ඉන්නේ සත්තු. එතකොට සත්තු ඉන්නවා මේ ගේම් එකේ. සත්තු. දැන් හරක් තමයි කෑම. අපිට හරක් කන්න පුළුවන්, බැටළුව කන්න පුළුවන්, ඌර කන්න පුළුවන්, හාව කන්න පුළුවන්. ඒ වගේ කන්න පුළුවන් සත්තු ටිකක් ඉන්නවා. අස්සයෝ කන්න බෑ. සමහර මාළු වර්ග කන්නන්න බෑ. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් දැන් මම මේ හරකව දැන් මම පොරව අරගෙන එකපාරක් උඩ පැනලා mouse එකේ වම් පැත්ත ක්ලික් කරොත් එයාට ලොකු ඩැමේජ් එකක් වෙලා එයා මැරෙනවා. එයාට හැබැයි ගහපුවම දුවනවා. ඔන්න එයා මැරුණා. එයාගෙන් අපිට හම්බුණා ලෙදර්. ඕගොල්ලෝ ලෙදර් දන්නවා ඇති. හරිද? ලෙදර් සහ මස් හම්බුණා. අමු ඒවා. මේවා අපිට අමුයෙන් කන්නත් පුළුවන්. හැබැයි උයලා කන එක හොඳයි. ඉතින් දැන් අපිට ලෙදර් තියෙනවා. දැන් හැබැයි අපි කෑම ටිකක් හොයාගත්තනේ දැන්.
දැන් අපි හොයාගන්න ඕනේ බැටළුව. මම පොඩ්ඩක් ඇවිදලා බලන්නම් බැටළුව ඉන්නවද කියලා. මේ ඉන්නේ බැටළුව. ඉතින් අලුත් වර්ෂන් වල බැටළුවන්ගේ වූල් නෑ මේ. මුන්ගේ තාම වූල් හැදිලත් නෑ. කැත බැටළුව ටිකක් හරිද? කොහොම හරි. අපි මෙයා කිල් කරලා බලමුද මොනවද වෙන්නේ කියලා. අපිට කොහමද බැටළුව 3 දෙනෙක් ඕනේ. මෙයාගේ වූල් නැති හින්දා මට හිතෙන්නේ නෑ වූල් ඩ්‍රොප් වෙයිද කියලා. හරි. දැන් ඉතින් මම මේ පොරව අතට අරගෙන හරියද පොරව අතට අරගෙන දැන් මේකෙදි පොරවේ ඩැමේජ් එක වැඩි. ඕගොල්ලන්ට ඩැමේජ් එක බලා ගන්න පුළුවන්. E අකුර ප්‍රෙස් කරලා ගිහිල්ලා මවුස් එක පොඩ්ඩක් මෙහෙම තිබ්බම මේකේ පෙන්වන්නේ ඩියුරබිලිටි කියලා පෙන්නනවා. ඊට පස්සේ ඩැමේජ් එක පෙන්වනවා. ඇටැක් ඩැමේජ් එක 7යි. එතකොට කඩුවේ ඇටැක් ඩැමේජ් එක 4යි. පිකැක්ස් එකේ ඇටැක් ඩැමේජ් එක 2යි. ඉතින් ආයුධ වල ඩැමේජ් එක බලාගන්න එහෙම. දැන් ඔයගොල්ලෝ පෙන්වන්නේ මේ අයිටම් එක හයිලයිට් වෙලා තියෙනවා. ඉතින් අපිට මේවා යූස් කරන්න පුළුවන් වාර ගානක් තියෙනවා. පස්සේ ගෙවිලා කැඩිලා යනවා. ඉතින් ඔයගොල්ලෝ පෙන්වන්නේ ඩියුරබිලිටි මේකේ 59ක් තියෙනවා. දැනට 54යි ඉතුරු. ඉතින් ඒක දැන් ඔයගොල්ලෝගේ ඩියුරබිලිටි පෙන්වන්න නැත්නම් ඔයගොල්ලෝගේ කීබෝඩ් එකේ තියෙන F අකුරු පේලිය. ඒකේ F3 ඔබාගෙන ඔයා B අකුර එබුවොත් එහෙම හිට් බොක්ස් ඔන් වෙනවා. ඒකෙන් එන්ටිටි ලැබෙන්නනවා. B එක නෙමෙයි ඔබන්න ඕන H එක. F අකුරයි F3 ඔබාගෙන H අකුර ප්‍රෙස් කරොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන ස්ක්‍රීන් එකේ වෙනවා advanced tool tips hidden කියලා. ඉතින් මම කලින් ඒක ඔන් කරලා තිබ්බේ මේ බලන්න. දැන් මට ඩියුරබිලිටි එහෙම පෙන්වන්නේ නැහැ. හැබැයි මම F3 ඔබාගෙන H අකුර ආයෙ ප්‍රෙස් කරොත් මට පෙන්වනවා ඒකේ ඩියුරබිලිටි. හරිද? දැන් අපි වැඩි වෙලා යනකොට මේ බැටළුවව මරමු. කිල් කරමු. ඉතින් මවුස් එකේ වම් පැත්ත ක්ලික් කරන්න ළඟට ගිහිල්ලා එතකොට ඇටැක් වෙනවා. ඔන්න යා හරිද? අපිට යාගේ ලෝම ඩ්‍රොප් කරා. ඉතින් බැටළු මස් තියෙනවා මෙතන රෝ මටන් කියලා තියෙන්නේ. ඇයි දන්න එකට මටන් කියන්නේ? anyway මෙතන තියෙනවා වූල්. එයාගේ ලෝම. ඉතින් මේ ලෝම තුනක් එකතු කරලා අපිට ඇඳක් හදාගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මම පටන් ගද්දි කිව්ව නේද අපි මරුණම ඉපදුන තැනටම යනවා කියලා. හැබැයි ඔයගොල්ලන්ට ඇඳක් පාවිච්චි කරලා ඒක නවත්ත ගන්න පුළුවන්. ඔයාට කැමති තැනක මරුණම ඉපදෙන විදියට හදාගන්න පුළුවන් මේ ඇඳක් පාවිච්චි කරලා. ඔයාලට පේනවා දැන් රෑ වෙනවා. ඒ කියන්නේ අපිට ඉක්මනටම ඇඳක් හදාගන්න වෙනවා. මම මේ විදිහට ඉක්මනට බැටළුව මරනවා. මේ එක ෂොට් එකෙන් මැරුවේ මං ජම්ප් එකක් දාලා ගහපු හින්දා ඔන්න මං ජම්ප් එක දාලා ගහපු ගමන් ඔන්න එක ෂොට් එකෙන් එයා කිල් වුණා. දැක්කනේ. දැන් අපිට ලෝම තුනක් තියෙනවා. දැන් අපි ඉක්මනට මවුස් වීල් එක කරකවලා ක්‍රාෆ්ටින් ටේබල් එක අරගෙන රයිට් ක්ලික් කරලා ප්ලේස් කරලා මම ඒකත් ආයෙ රයිට් ක්ලික් කරලා ගියොත් ඔකට පේනවා ඇඳක් හදාගන්න පුළුවන්. ඉතින් මේ සොයිම් ක්‍රාෆ්ටින් ටේබල් එකේ පොත් මේ රතු පාටින් පෙන්නන ඒවා නම් දැනට හදාගන්න බෑ. ඉතින් මම මේක ඔබන්නම්. එතකොට දැනට හදාගන්න පුළුවන් ඒවා ඉක්මනට පෙන්නනවා. ඒක වලට ඇඳක් හදාගන්න පුළුවන් මෙන්න මේ රෙසිපි එක පාවිච්චි කරලා. ඉතින් මේක ක්ලික් කරන්න ඕනේ නෑ. මම මේ පොත ඕෆ් කරගන්නම්කෝ. පොත ඕෆ් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මතකින් උනත් හදන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ ප්ලෑන්ක්ස් හරිද මොනම ලෙෆ්ට් ක්ලික් කරලා ගත්තා මවුස් එකට. ඊට පස්සේ ඕගොල්ලෝ මේව රයිට් ක්ලික් කරලා මේ විදිහට තුනක් තියන්න. හරිද? දැන් ඔයගොල්ලෝ මේක යටින් තියන්නත් පුළුවන්. ඔන්න මේ විදිහට තුනක් තිබ්බා. ඊට පස්සේ වූල් වලට ගිහිල්ලා වූල් එක ලෙෆ්ට් ක්ලික් කරලා අරගෙන මේ විදිහට රයිට් ක්ලික් කරලා මෙතනට තිබ්බොත් ඔයාලට ඇඳක් හදාගන්න පුළුවන්. ඉතින් මේ ඇඳ ලෙෆ්ට් ක්ලික් කරලා අරගෙන මම මෙතනින් තියාගන්න ඕන දැන් රෑ වෙලා තියෙන්නේ. ඉතින් මම මේක රයිට් ක්ලික් කරලා ප්ලේස් කරන්න. ඔන්න මම ප්ලේස් කරා. ඔන්න දැන් රෑ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා වගේ මැරි ඉන්න ඕනේ නැත්තම් ඔයාලට තියෙන නිදා ගන්න. ඔන්න මම ඒක රයිට් ක්ලික් කරපුවම මම නිදා ගන්නවා. ඉතින් ළඟපාත සොම්බි හැම හිටියොත් එහෙම ඔය කට්ටියට නිදා ගන්න බෑ. අනම්මනම් සත්තු හිටියොත්. හැබැයි දැන් මෙතන මොකෙක්වත් නැහැ. නිදහස් ඒරියා එකක්. මම මේ විදිහට ඊතලේ අරන් ගිහලා මෙහෙම ඇඳට ගිහිල්ලා රයිට් ක්ලික් කරපු ගමන් නිදා ගන්න පුළුවන්. අන්න ක්‍රීපර් කෙනෙක්. දවල් කාලේදී සොම්බිලා හැම පිච්චෙනවා. හරිද? හැබැයි ක්‍රීපර්ස්ලා හැම වෙන්නේ නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට මේ ඩර්ට් එකක් ගන්නම් මේ විදිහට ලෙෆ්ට් ක්ලික් කරලා. මේ මම මෙයා අතින් මැරලා පෙන්නන්නම්. මං ඉපදෙන්නේ මෙතන. හරිද? අපි ගේම් එකට ඉපදුනේ අන්න අතන. මට අරක පෙන්නන්න ඕනේ නේද? මම දැන් මෙයා අතින් මැරෙනවා. හරිද? මතක් කරලා බෙඩ් එක කඩන්න එපා. හරිද? බෙඩ් එක කැඩුවොත් ඒක නැති වෙනවා. ඔන්න දැන් මම මෙයා අතින් මැරෙන්න කලින් මේ බ්ලොක් එක ප්ලේස් කරා. හරිද? බලමු මෙයා අතින් මැරෙනවද කියන්නේ. ඩැමේජ් එක අඩු කරගන්න පුළුවන් මේ විදිහට බ්ලොක් එකක් පාවිච්චි කරලා. දැක්කද? මම මෙයාගේ ඉස්සරහින් අර බ්ලොක් එක තිබ්බේ හින්දා මට ඩැමේජ් උනේ අඩු වෙනවා. කොහොම හරි යාමට වැඩිපුර ඩර්ට් ටිකක් අරන් දුන්නා. ඊට පස්සේ මේකේ හරියද දැන් ඉතින් අර ක්‍රීපර් තව කෙනෙක් ඉන්නවද මට මැරිලා පෙන්නන්න ඔය කට්ටියට. අන්න ගමක් තියෙනවා යාළුවනේ. ඉතින් මයින්ක්‍රාෆ්ට් එකේ ගම් හොයන එක අමාරුයි හරිද? ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ලස්සන තනි තලාවක් තියෙන තැනක නම් ගම් තියෙනවා.
ඔය කට්ටියට ඊයේ මේ හරි වැඩිදුර බලන ඒවා මං දෙවෙනි එපිසෝඩ් එකේ කියලා දෙන්නම්. දැන් අපි ගමට යමු. ඉතින් දැන් මම මැරුණොත් එහෙම මෙතන පෙන්නන්නේ මම ඒක ඔය කට්ටියට පෙන්නන්නම්කෝ. මට ඒක ඔය කට්ටියට කරලම් පෙන්නන්න පුළුවන් හරිද? අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මම ඔය කට්ටියට ඒක කරලා පෙන්නන්නම්කෝ. ඔකට මම දැන් මෙතනින් පැනනවා. මොන ඩැමේජ් වුණා 2යි. ඊට පස්සේ මම මේ හරිය පැනනවා නම් ගොඩක් ඩැමේජ් එක. හරි. තව එකපාරක් නෙමෙයි තුන් පාරක් පැන්න ගමන් මම මැරෙනවා. ඔන්න නෑ ඒත් නැති. ඔන්න ආයෙ පනිනවා. තව එකපාරක් පැන්න ගමන් මම ඩවුන් හරිද? ඔන්න මම දැන් අතනින් තව එකපාරක් පැනන නැති හાર્ඩ් භාගය යන්න ඕනේ. ඔන්න මං කිල් වුණා. ඔන්න මම දැන් රීස්පෝන් කියන ක්ලික් කරපුවා. මං ඉපදුනේ ඇඳ ගාව. මං නිදාගත්තේ ඇඳ ගාව. ඉතින් මේ ඇඳේ පරණ වර්ෂන් වල නම් ඇඳේ නිදා ගන්නම ඕන ඕගොල්ලෝ ඉපදෙන තැන මාරු කරගන්න. හැබැයි අලුතෙන් ආපු වර්ෂන් වල ඔයාට මෙන්න මේක ඇඳ රයිට් ක්ලික් කරලා රීස්පෝන් එක සෙට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක ඇඳ කැඩුවොත් අපේ මොන මම ඇඳ කඩලා මැරුණොත් එහෙම මං ඉපදෙන්නේ අර ලෝකේ හැදිච්ච තැනම. ඉපදිච්ච තැනම. දැන් මම ඇඳ කැඩුවානේ. ඇඳ තියෙනවා. දැන් මම ඇඳ ආයෙ ප්ලේස් කරනවා. ප්ලේස් කරාට හරියන්නේ නැහැ. ඕගොල්ලෝ ඒක රයිට් ක්ලික් කරන්න ඕන. ඕගොල්ලන්ට පේන විදිහට රයිට් ක්ලික් කරපු ගමන් රීස්පෝන් පොයින්ට් සෙට් කියලා ආවා. දැන් මම මැරුණොත් මෙතන තමයි ඉපදෙන්නේ. දැන් අපි අපේ අර බඩු ටික ගමු. ඔය බඩු වැඩි වෙලා තියෙන්නේ විනාඩි 5ක් වගේ ඇතුළත ඔක්කොම ටික ලෝකෙන් සදහටම අතුරුදහන් වෙලා යනවා. පික්මන්ට් ගිහලා ඒ බඩු ටික ගමු. මෙතන නේද? ඔව් මෙතන. හරිද? මෙතන දැන් මේ ටික මේව ලෙෆ්ට් ක්ලික් කරලා කඩලා මේ විදිහට මම බඩු ටික ගන්නවා. හරිද? ඊට පස්සේ ඔයාලට උඩට එන්න අමාරු නම් මේ විදිහට බ්ලොක් ගහලා එන්න පුළුවන්. හරිද? පොඩ්ඩක් උඩ පැනලා රයිට් ක්ලික් කරන්න. එතකොට බ්ලොක් එක එතන වදිනවා. ඔයාලට බ්ලොක් එකක් උඩ පනින්න පුළුවන් මේ. දැක්කද? හරියටම බ්ලොක් එකක් ගන්නට උඩ පනින්න පුළුවන්. දැක්කද? ඒ කියන්නේ අපිට බ්ලොක් එකකට වඩා දශම ගාණක් පික්සල් ගාණක් උඩට පනින්න පුළුවන්. මේ විදිහට උඩ පැනලා අපිට බ්ලොක් ගන්න පුළුවන් මේ. දැක්කද? දැන් එහෙනම් අපි යමු මේ අපේ බඩු ටිකත් අරගෙන මම ඇඳත් අරන් යන්නම් හරිද? දැන් මම මේක left click කරලා ඇඳ කඩා ගන්නම්. අපේ crafting table එකත් මම පොරවෙන් කපා ගන්නම්. ඒක ලී වලින් හදපු එකක් හින්දා පොරවෙන් කඩන එක වේගවත්. ඒකම එහෙම ළඟට ගිය ගමන් ඇඟට එනවා හරිද? බය වෙන්න එපා ඇඟට ආවා. දැන් අපි මැරෙන්නේ නැතුව පරිස්සමට යන්න ඕන. මැරුණොත් ආයේ ඉපදෙන්නේ අන්න අතන ගහ ගාවේ. මෙතනින් නෙමෙයි මම ඇඳත් කැඩුවානේ. දැන් අපි යමු අර ඈත පේන ගමට. බලන්නකො මම කොච්චර ලකීද කියලා. ඉතින් අර සීඩ් එකක් දාලත් මට කැත ස්පෝන් එකක් ආවේ. හැබැයි දැන් බලන්නකො සුපිරි මේ එකක් ආපු හැටි. සුපිරි හරිද මේ ගමට යන් අපි. ඉතින් ඔයගොල්ලෝ ගමක් තිබ්බේ නැත්නම් සර්වයිව් වෙන්නේ කොහොමද කියලාත් මම කියලා දෙන්නම්. අපි ගමට යමු ෆ්‍රෙන්ඩ්ස් දෙවෙනි දවසේ. හරිද? ගමට යමු ඊළඟ දවසේ. දැන් මෙතන ගම ගාවින් අපි යමු. දැන් ගමක් තිබ්බේ නැත්නම් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ මොකද කරන්නේ? දැන් මෙතන ගමක් තියෙනවා. ඔය ගමේ ඇඳන් එහෙම තියෙනවා, ඇඳන් තියෙනවා, කෑම තියෙනවා. අපි ගමට යමු දෙවෙනි දවසේ. අපි ගමක් තිබ්බේ නැත්නම් මොකද කරන්නේ? අපි ගමක් තිබ්බේ නැත්නම් අපිට කෑම නැහැ. කෑම හොයාගන්න වෙන්නේ මෙන්න මේ වගේ ඌරෝ ඉන්නවා. අපිට පොරවෙන් ගහලා ඌරෝ මරන්න පුළුවන් ලේසියෙන්ම. මොකක් හරි ආයුධයක් ඕන වෙනවා ඉක්මනට ඒගොල්ලෝම කිල් කරන්න නම්. නැත්නම් අතින් ගගහ ඉන්න නම් ගොඩක් වෙලා යනවා. මම මේ විදිහට බැටලෝ ටිකකුත් මරා ගන්නවා ඉක්මනට. එතකොට අපිට කෑම ටික ඉක්මනට හොයා ගන්න පුළුවන්. හරිද? ඊට මේ විදිහට ඉන්න ඔක්කොම ටික මම කිල් කරනවා දැන්. තව හරකෙක් ඉන්නවා මේක අදත් කිල් කරමු. කිල් කරනවා. හරිද? ඊළඟ එපිසෝඩ් එකේ මම මේ සේඩස් දාන හැටි මේ ඔප්ටිමයිස් කරන හැටි ගේම් එක ඒ ටික කියලා දෙන්නම්. දැන් අදට මේ වීඩියෝ එක බලන්න. හරි දැන් මං ගාව කැම තියෙනවා. දැන් අපි ගමක් හම්බුනේ නැති විදිහටනේ ඇක්ට් කරන්නේ. එතකොට දැන් අපිට ගමක් හම්බුනේ නැත්නම් කොමන්ස් වෙයි. ඉතින් දැන් ඔයාලට ලී වලට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ලී මයින් කරන්න, ඒ කියන්නේ ගල් මයින් කරන්න නම් ලී වලට නෙමෙයි ගල් වලට. හරිද? ගල් මයින් කරන්න නම් වුඩන් පිකැක්ස් එකක් අනිවාර්යෙන් ඕනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක යූස් කරලා තමයි ඒක හදාගත්තේ. දැන් මේ ලී පිකැක්ස් එක මම අතට ගන්නවා. අතට අරගෙන ඔයගොල්ලෝ පොළව හරන. හරිද? දැන් පොළව හරන එක වේගවත් කරගන්න ඕන නම් ඔය කට්ටිය ක්‍රාෆ්ටින් ටේබල් එක මෙහෙම බිමින් තියලා රයිට් ක්ලික් කරලා මෙතනට මේ කෝටු දෙකක් පාවිච්චි කරන්න. මේ විදිහට බ්ලොක් දෙකක් තිබ්බම කෝටු හදා ගන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා ගත්තා. මේ විදිහට කෝටු දෙකක් තිබ්බා. උඩින් බ්ලොක් එකක් තිබ්බ ගමන් සවල් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන මේ පොත ඔබලා කෙලින්ම ටග් ගාලා හදා ගන්නත් පුළුවන්.
ඉතින් සවලෙන් පස් මයින් කරන එක ලේසි. ඔන්න මම විදිහට පොළොව යට පොඩක් හාරගෙන යනවා. හරිද? ඔන්න මට හම්බුණා ගල්. හරිද? දැන් මෙතන තියෙනවා ගල්. මේ ගල් අපිට වටිනවා. හරිද? දැන් අතනත් ගල් තියෙනවා. දැන් ඉතින් ඔයගොල්ලෝ පේන තෙක් මානයක ගල් නැත්නම් මම මේ කියලා ඒකයි කරලා පෙන්නුවේ පොළොව හාරලා ගල් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට පිකැක්ස් එකෙන් මේ විදිහට ගල් මයින් කරනවා. ඉතින් මම ගල් ටිකක් මයින් කරගන්නවා ටිකක් වැඩිපුර. ඉතින් ඒවා ඉන්වෙන්ටරි එකට ආපු ගමන් අපේ ඇඟට ආපු ගමන් ඔයගොල්ලෝ වෙනද රෙසිපි වගේක් අන්ලොක් වුණා. ඉතින් මේ ගලුත් එක්කම ඔය කට්ටියට පේනවා ඉතින් මට අහම්බෙන් හම්බුණා මෙන්න මේවා. මෙන්න මේවට කියන්නේ කෝල් කියලා. හරිද? මේ කෝල් අපි මයිනින් කරගන්න ඕන. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ලිපට දාන්න සහ ටෝච් හදාගන්න. ඉතින් මේකේ Minecraft එකේ normal torch නෙවෙයි තියෙන්නේ ගිනි පන්දම්. ඔය ගිනි පන්දම් හදාගන්න පුළුවන් මෙන්න මේ කෝල් පාවිච්චි කරලා. ඊට පස්සේ හරියද දැන් මේ ටික ඇති මට දැන් ස්ටෝන් ටිකක් තමයි මේ වෙලාවට ඕනේ. මම මේ ස්ටෝන් ටික මේවා කරලා මේ අද එපිසෝඩ් එක නවත්තන්න ඕන. අද එපිසෝඩ් එක ගොඩක් ඒවා කියලා දුන්නා. හරි මට මේ ගල් 15ක් මම කඩාගත්තා. ඒ ගල් 15 මට හොඳටම ඇති මේ වැඩ කරන්න. ඉතින් මම crafting table එක ගාවට ඇවිල්ලා right click කරලා ඒක open කරලා මෙන්න මේ recipe book එකත් open කරගන්නම්. එතකොට මට වැඩේ ලේසි. මේ විදිහට පේනවාද stone pickaxe එක. ලී 2යි ගල් 3යි. ඔන්න දැන් stone pickaxe එක. එතකොට advancement එකකුත් මේ දුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ පෙළදී මේ recipe එකක් අල්ලොක් වෙලා තියෙනවා. හරි torch. ඊට පස්සේ මට පුළුවන් furnace එකක් හදාගන්න. ඉතින් මේ furnace එකකින් අපිට කෑම උයා ගන්න පුළුවන් සහ එක එක මේකේ අමුද්‍රව්‍ය තියෙනවා ඒවා පුච්චන්න මේ furnace එක ඕන වෙනවා. ඉතින් ගල් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් පාවිච්චි කරලා අපිට furnace එකක් හදාගන්න පුළුවන්. මේ විදිහට මම මේ left click කරලා මේක අරගෙන hot bar එකෙන් තියාගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන ගුණ අපිට coal තියෙනවා. හරිද? දැන් මේ coal වලින් අපිට torch හදාගන්න පුළුවන්. torch හදාගන්න හැබැයි ගහක් කපාගෙන ඉන්න ඕනේ. ඉතින් මම ළඟම ගහක් නැහැ නේද? අන්න අතන තමයි ගහක් තියෙන්නේ. අපි එතනට යමු. ඉතින් මම පොරවක් හදාගන්න කියලා බැලුවේ පොරවක් හදාගන්නත් වෙන්නේ ගල් වලින් අපිට ලී නෑ. හරිද? ලීත් නෑ කෝටුත් නෑ. ඉතින් මම මේ විදිහට මෙහෙම crafting table එකත් කඩාගෙන මම අර ගහ ගාවට යන්නම්. එතනින් අපිට ආර දින පල්ලෙහා ගහ. අපි අද ගමට නොයා යමු. හරිද? ගමට නොයා අපි survive වෙන හැටි කියලා දෙන්නම්. දෙවෙනි දවසේ අපි ගමට යමු. මෙන්න මෙතන තියෙනවා. හරිද? මේ දැන් ගහක්. හරිද? මේ ගහ වපා ගන්නවා මම අම්මට. දැන් මේ ගහ එකපාර වැටුනේ කොහොමද කියලා අහන්න එපා යාළුවනේ. ගහ එකපාර වැටුනේ මම මේකට මොඩ් එකක් දාලා තියෙන හින්දා. හරිද? මම දෙවෙනි දවසේ මේ මොඩ් ටික ඔක්කොම දාන හැටි ඔය කට්ටියට කියලා දෙන්නම්. දෙවෙනි දවසේ අනිවාර්යෙන් සෙට් වෙන්න. හරි. දැන් මම ගස් තියෙනවා. මම ආයේ crafting table එක hot bar එකට අරගෙන right click කරලා place කරලා ආයේ right click කරලා open කරලා පොතත් open කරගන්නම්. ඊට පස්සේ ඔය කට්ටියට පේනවා අලුත් recipe ටිකක් තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ මෙතන ස්මෝක කියලා එකක් තියෙනවා. මේ ස්මෝක එක හදන්න ඔය කට්ටියට ඕන වෙන්නේ furnace එකකුයි මේ විදිහට lock ටිකකුයි. හරිද? මේ furnace එකක් හදාගන්න furnace එක මැදින් තියෙන මේ විදිහට lock හතරක් දාපු ගමන් මේ විදිහට ස්මෝක එකක් හදාගන්න පුළුවන්. ඕකේ කැම ඉක්මනට පුච්ච ගන්න පුළුවන්. furnace එකට වඩා 10 ගුණයක් වගේ වේගවත්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන torch. මේ torch හදාගන්න පුළුවන් coal පාවිච්චි කරලා. මම මේ left click කරලා coal අරගන්න අතට ඊට පස්සේ මේ විදිහට coal එකක් උඩින් තියලා යටින් කෝටුවක් මෙහෙම left click කරලා අරගෙන ගිහලා right click කරලා place කරොත් ඕගොල්ලෝ පේනදී එක කෝටුවකිනුයි එක කෝල් එකකිනුයි අපිට torch හතරක් හදාගන්න පුළුවන්. ඔන්න මම විදිහට torch හතරක් හදාගත්තා. ඔයාලට මේ torch එක off band එකේ තියාගන්නත් පුළුවන්. ඒක ගොඩක් ලේසි. මේ විදිහට ඔය කට්ටියට මේ අතත් රෑ වෙනවන්න මේ විදිහට place කරලා ඕගොල්ලෝ ඉන්න area එක මේ ආලෝකමත් කරගන්න පුළුවන්. ඒ විදිහට ආලෝකමත් කරගත්තට පස්සේ මේ තැන්වල දැන් ඕගොල්ලෝ දැන් අර අපිට මුලින්ම සොම්බිලා හැම ආවනේ. සොම්බිලා හැම මතුවෙන එක නතර වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ තියෙන තැන්වල සොම්බිලා තියා අර බෝම්බේ ඒ බෝම්බේවත් ස්පෝන් වෙන්නේ නැහැ. ඕන දැන් ඔය කට්ටිය ටෝච් හදාගන්න හැටි දන්නවා. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ටෝච් උත් නැහැ කියලා. දැන් මම මේ විදිහට බෙඩ් එක අරගෙන අද නිදා ගන්නවා. හරිද? දැන් මේ විදිහට බෙඩ් එක අරගෙන මම නිදා ගන්නවා. මට දැන් ගල් ටිකක් ඕනේ තව නිදා ගන්න තාම රෑ වෙලත් මදි. මම පොළොව හාරගෙන ගිහලා මෙතනින් ගල් ටිකක් ගන්නම්. හරිද? මෙතන අපිට ඉන්න සුපිරි තැන. හරිද? ගඟක් තියෙනවා. එහා පැත්තේ මුහුද තියෙනවා. ගමටත් ගොඩක් ළඟනේ. අපි මෙතන ඉමු. ගමටත් යමු. අපිට ගම ගොඩක් ඕන වෙනවා. අපි දෙවෙනි එපිසෝඩ් එකේ ගමට යමු. දැන් මට මෙතනින් ඕනේ ගල් ටිකක්. හරිද? තව ගල් ටිකක් ඕනේ මේ. මම තව ෆර්නස් එකක් හදා ගන්නවා. හරිද? ඔය කට්ටියට පෙන්නන්න.
දැන් මේකේ එක එක ටූල් තියෙනවා. හරිද? අපි ඒවට යමු. අයන් ටූල්, ඩයමන්ඩ් ටූල් එහෙම තියෙනවා. ඒවට ඒ වගේ මයින් කරන ස්පීඩ් එක නමන ඒවත් වැඩි වෙනවා ඩැමේජ් එක. අපි නිදාගෙන ඉමු නේද? ඔන්න දැන් මම මෙතන නිදාගත්තා. නිදාගත්ත ගමන් මෙතනට රීස්පෝන් එක සෙට් වුණා. ඔයාලට නිදා ගන්න නැතුවත් රීස්පෝන් එක සෙට් කරගන්න පුළුවන්. ඇඳ ප්ලේස් කරලා හරිද? ඔන්න මම රීස්පෝන් එක සෙට් කරගත්තා. දැන් හරි. ඕකේ. දැන් මම ක්‍රාෆ්ටිං ටේබල් එක කොහොම ඉතින් ඒක රයිට් ක්ලික් කරලා තව ෆර්නස් එකක් හදාගන්න මෙන්න මේ විදිහට පොත ඕපන් කරා ෆර්නස් එක ක්ලික් කරා මේ විදිහට ෆර්නස් එකක් ඊට පස්සේ මෙන්න මේ විදිහට දැම්මා. හරිද? ෆර්නස් එක මේ විදිහට ප්ලේස් කරා. දැන් එතකොට මම අර කලින් හදාගත්ත ස්මෝක් එක ඒකත් ප්ලේස් කරා. ස්මෝක් එක හදන්න ක්‍රාෆ්ටිං ටේබල් එකකුයි මෙන්න මේ වගේ ඕක් ලොග් ඕන වෙනවා. ප්ලෑන්ක්ස් නෙමෙයි ලොග් තමයි ඕන වෙන්නේ. හරිද? මම මේ ගස් දෙකත් මේ හරියෙන් ඉඳන්නම්. එතකොට මෙහෙම රයිට් ක්ලික් කරලා ඉඳන්න පුළුවන්. එතකොට අපිට ගස් හම් වෙනවා. මේ හරිය ගස් අඩුයි. ගස් ගොඩක් වටිනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ ගාව නෑ. හරිද? දැන් ඔයගොල්ලෝ ගාව මේ මුකුත් නෑ. ඒ කියන්නේ කෝල් නෑ කියලා හිතන්නකෝ. ඔයා කොහොමද ටෝච් හදාගන්නේ? ඔයාලට ඕන වෙනවා මේ විදිහට ලොග්. හරිද? ගහ කපලා මේ විදිහට ලොග් ගන්න සහ ෆර්නස් එකක් ඕන වෙනවා. ඉතින් මේ ෆර්නස් එක මම රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරලා මෙන්න මේ ලොග් එක දාන්න උඩට. මේ ලොග් එක උඩට දාලා මොකක් හරි පිච්චෙන දේවල් දාන්න. දැන් පිච්චෙන ද්‍රව්‍ය විදිහට මම මේ කෝටුව දාන්නම්. එතකොට මේක ගිනි ගන්නවා. ගින්දර විදිහට ඉන්ධනක් විදිහට කෝටු පාවිච්චි කරන්නත් පුළුවන්. මදි වගේ පවර් එක මදි. අපි මේ සවල දාමු. ලී සවල. ඔන්න දැන් මේක පිච්චිලා මේ කෝල් හැදෙනවා. දැන් මං ගාව ලී ගොඩක් තිබ්බනම් ලී උඩටත් දාන්න, ලී යටටත් දාන්න, ලී වර්ග පිච්චෙනවා. කොහොම හරි හදා ගන්න ඕන චාකෝල්. දැන් මේක කෝල්. පොළවෙන් හම්බෙන්නේ කෝල්. මේක චාකෝල්. චාකෝල් කියන දන්නවනේ අඟුරු. මේවා ගල් අඟුරු, මේවා අඟුරු. මේ අඟුරු පාවිච්චි කරලා අපිට ටෝච් හදාගන්න පුළුවන්. මේ කෝල්, මේ තියෙන කෝල්, මේ තියෙන චාකෝල්. ඔයා මොකක් හරි ඔන්න බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ප්ලේ වෙනවා. දැන් මේ වගේ ටෝච් හදාගන්න පුළුවන්. මං ගාව මේ වෙලාවේ කෝටු නැති ඉඳ ටෝච් හදාගන්න බෑ. හරිද? කෝට් එක ප්ලේස් කරොත් අර විදිහටම ටෝච් හතරක් හදාගන්න පුළුවන්. එහෙම තමයි කෝල් නැතුව ටෝච් හදාගන්න. කියපු දේවල් තේරුම් නැත්තම් මම ඔයගොල්ලන්ට සීඩ් එක දීලා දිනවා. ඒ සීඩ් එකේ විදියටම කරන්න. හරිද? මාත් එක්කම කරොත් ඔය කට්ටියට ප්ලේ කරන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි මේ ස්මෝක් එක රයිට් ක්ලික් කරමු. ස්මෝක් එකේදී අපිට කැම ඉක්මනට හදා ගන්න පුළුවන්. ඉතින් මං ගාව තියෙනවා දැනට මේ වගේ මස් වර්ග ටිකක්. එතකොට මේ මස් වර්ග 8 මෙතන රෝ මටන් තියෙනවා, රෝ පෝක් චොප්. ඉතින් මම මේ කැමති වර්ගයක් අරගෙන මේවා ලෙෆ්ට් ක්ලික් කරලා අරගෙන මෙතනට ගිහිල්ලා මේකේ උඩින් දාන්න. යටට දාන්න බෑ. මස් වර්ග යටට නෙවෙයි දාන්නේ. උඩට කැම වර්ග උඩට දාන්නේ. උඩින් රයිට් ක්ලික් කරොත් මේ විදිහට එක ගානේ වැටෙනවා. ලෙෆ්ට් ක්ලික් කරොත් ඔක්කොම ටික එකපාර ප්ලේස් වෙනවා. ඒ කියන්නේ වම් පැත්ත ක්ලික් කරොත් එකපාර ප්ලේස් වෙනවා. රයිට් ක්ලික් කරොත් එක ගානේ. හරිද? ඔන්න ලෙෆ්ට් ක්ලික් කරලා දැම්මා. ඊට පස්සේ මේකට ඉන්ධනක් විදිහට ඔයගොල්ලෝ පුළුවන් මෙන්න මේ වගේ ඕගොල්ලෝ කලින් හදාගත්ත දැන් මම ගා වුඩන් පිකැක්ස් එකක් තියෙනවානේ. සහ ගල් කටුවක් තියෙනවා. ගල් කටුව අපිට පුච්චන්න බෑ. හරිද? මේක ගල්නේ. ගල් පිච්චෙන්නේ නෑනේ. හැබැයි මේක හැදුවේ ලී වලින්. මේක අපි ලෙෆ්ට් ක්ලික් කරලා අරගෙන ගිහලා මෙතන රයිට් ක්ලික් කරොත් මේක ගිනි ගන්නවා. හරිද? ඉතින් ඒකේ පවර් එක මදි නම් ඔයගොල්ලෝ පේනද ඒක හරීම පොඩි ඉන්ධනක්. ඉතින් මම ඒකට දානවා කෝල්. මේ කෝල් වලින් ගොඩක් වෙලා අපිට කෑම පුච්ච ගන්න පුළුවන්. එක කෝල් එකකින් ඔයගොල්ලන්ට බලන්න කෑම 6ක් විතර හදා ගන්න පුළුවන්. දැක්කන් ඉන්ධන ඉවර වෙන්න එනම අඩු. ඉතින් මෙතනට ලාව බකට් එකක්, ලෝදිය බකට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට ලෝදිය තාම හම්බුනේ නැහැ. ඒක ඉස්සරහට බලමු. ඉස්සරහට අපිට හම්බෙයි. මම සතියට වීඩියෝ ඉක්මනට දාගෙන යන්නම්. එතකොට අලුතෙන් එන කෙනෙක් නම් එයාට ඉක්මනට මේක බල පට ගාලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අවුරුදු ගානකට පස්සේ බලනවා නම් ඔය කට්ටියට එපිසෝඩ් ටික ඔක්කොම පිළිවෙලට ප්ලේලිස්ට් එකේ තියෙනවා බලන්න පුළුවන්. හරිද? anyway කැම ටික පිච්චිලා ඉවරයි. ඔයගොල්ලෝ පෙන්නද පට ගාලා කැම ටික පිච්චුණා. ඉතින් මේ විදිහට මම left click කරලා අරගත්තොත් එහෙම මේ උයපු මස් ටික අරගෙන අපිට කන්න පුළුවන්. මේ විදිහට මම ළඟට අරන් එනවා. හරිද? hot bar ඒ කියන්නේ mouse wheel එක කරකවලා මේ විදිහට අරගන්නවා. ඊට පස්සේ අරගෙන මෙන්න මේ විදිහට ඕන පැත්තක් බලාගෙන right click කරොත් කැම කන්න පුළුවන්. right click කරගෙනම ඉන්න. එතකොට කැම කනවා. ඉතින් උදාහරණයක් විදිහට මගේ off hand එකේ මොකක් හරි තිබ්බ කියලා හිතන්නකෝ. දැන් මම මේ torch එක off hand එකට දාගන්නවා. off hand එක කියන්නේ මෙන්න මේ shield එක තියෙන තැන. ඒ කියන්නේ වම් අත. වම් අතට item එකක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔයගොල්ලෝ කැම කෑවොත් එහෙම කැම කන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ මොකක් හරි දැන් හංග භාගෙ fill වෙලානේ තියෙන කැම කන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ මෙහෙම බිම බලලා කැම කෑවොත් දැක්කනේ torch එක place වුණා. දැන් කැම කන්න බෑනේ. එහෙම දකුණු අතේ item එකක් තියාගෙන වම් අතින් දැන් මම මේ ගල් ටික තියාගන්නකො. ප්ලේස් කරන්නේ මෙහෙම. දැක්කද?
හැබැයි ටෝච් එකයි ගලුයි දෙකම එකපාර තියාගත්තොත් නම් අමාරු වෙයි මොකක්ද කියලා හරිද? මුලින්ම දකුණු අත ඊට පස්සේ වම් අත. ඒකත් පොඩ්ඩක් ඔයගොල්ලෝ කරලා බලන්න හරිද? මේ මං කියව එක තේරුම් නැත්නම් කරලම් බලන්න. එතකොට තේරෙනවා. ඕෆ් හෑන්ඩ් එක මොකක් හරි තියාගෙන දකුණු අතේත් මොකක් හරි තියාගෙන ප්ලේස් කරලා බලන්න. හරිද? රයිට් ක්ලික් කරලා මෙහෙම ප්ලේස් කරලා බලන්න. anyway දැන් අපි මේ ස්මෝක් එකකින් කැමරා ටික හදාගත්තේ මම ෆර්නස් එකනුත් හදලා පෙන්නන්නම් වෙලා යන හැටි. ඔන්න ෆර්නස් එකටත් එකක් දැම්ම. ඔයගොල්ලෝ පේන විදිහට පට්ටම හිමින් තමයි කැම එක හැදෙන්නේ. දැන් අරගේ පටපට ගාලා අර මේකෙන් එකක් ගන්නම්කො මම. මේකෙම ටිකක් අරගෙන මේකට දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට පේන විදිහට පට්ට වේගෙන් මේකේ හැදෙනවා. මේකේ පට්ට ස්ලෝ. බලන්න මේකේ පට්ට ස්ලෝ. මේකේ පට්ට වේගවත්. ඉතින් මේවත් එක්තරා විදිහක කැම වර්ග දෙකක්. මේක පෝක් මේක ස්ටික්. ඉතින් මේවා කන්න පුළුවන්. මේවා තමයි ගුණදායි පෝෂදායි සුපිරි ආහාර. හරිද? මයින්ක්‍රාෆ්ට් එකේ මස් වර්ගයක් තියෙනවා කියන්නේ ආයෙ පට්ට. තව ඊට වඩා හොඳ ඒවා තියෙනවා. ගෝල්ඩන් කැරට් නම්ම නම් ඒවා අපි ඉස්සරහට බලමු. anyway දැන් ඔය කට්ටිය දන්නවා පළවෙනි දවසේ කොහොමද සර්වයිව් වෙන්නේ කියලා. බෙඩ් එකක් අපිට ඕනේ මේ විදිහට මේ ඕනේ. සහ ඕගොල්ලෝ ගාව ඩර්ට් තියෙනවා නම් හරිද මේ විදිහට ඩර්ට් ප්ලේස් කරලා අපිට ඩර්ට් වලින් ගයක් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අයිටම් එක අතට අරගෙන රයිට් ක්ලික් කරලා මේ විදිහට ප්ලේස් කරන්න. හරිද? මම මේ විදිහට වට කරලා ඩර්ට් වලින් ගයක් හදනවා. ඕගොල්ලෝ මතක තියාගන්න සොම්බිලාට සහ අනිත් මොබ්ලට අපිට තනි බ්ලොක් එකක් උඩින් මෙහෙම පැනගෙන යන්න පුළුවන්. හැබැයි අපිට මේ විදිහට මෙතනින් පැනන් එහා පැත්තට යන්න බෑනේ. ඒ විදිහම තමයි මොබ්ලටත් මෙතනින් මෙහෙම පැනගෙන දෙකක් උඩින් පැනගෙන ඉන්න බෑ. හරිද? ඒක නිසා ඕගොල්ලෝ දෙකක් උඩට මේ විදිහට දාගන්න. මේ විදිහ උසට ඕගොල්ලෝ ගේ හදාගන්න. මොකද මතක් කරලා ගේ ඇතුලේ මේක ටිකක් බ්ලොක් 3ක් විතර උසට හදාගන්න. මොකද නැත්නම් ඕගොල්ලෝට ගේ ඇතුලේ ඇවිද ගන්න බෑ. දැන් මේ විදිහට හැදුවොත් ඕගොල්ලෝ මේක ඇතුලේ ඇවිදින්න බෑනේ. ඕගොල්ලෝ මේ විදිහට මේවා කරන්න. හරිද? මයින්ක්‍රාෆ්ට් එකේ ෆිසික්ස් කියන දේ හරියට වැඩ කරන්නේ නැහැ. ඒකින්ද ඒක ගැන එච්චර හිතන්න එපා. ඉතින් මම මේ විදිහට තාප්පයක් වගේ බැඳගත්තා. දැන් මෙතන මම බ්ලොක් 4ක් උඩින් මෙහෙම වහලේ ගහන්න. ඉතින් ඔය විදිහට මේ වටේටම මේ විදිහට පස් කඩ සවලෙන් කරන එක ලේසි. මං ගාව සවලක් නැහැ. දැන් ලීඩ් නැහැ. මේ විදිහට ඔයගොල්ලන්ට බ්ලොක් තිය මේ විදිහට ලස්සනට ගේ හදාගන්න පුළුවන්. හරිද? ලස්සන ගයක් හදාගන්න. ඒකල ටෝච් ටිකක් ගාලා ඒ විදිහට පළවෙනි දවස් සර්වයිව් වෙන්න. ඉතින් ඔහොම තමයි මයින්ක්‍රාෆ්ට් එකේ බේසික් දේවල් මම දැන් බේසික් දේවල් කියලා දුන්නා. මේ විදිහට තමයි පළවෙනි දවස් සර්වයිව් වෙන්නේ. දෙවෙනි දවසේ අපි අර ගමට යමු. ගමට ගිහිල්ලා ගමෙන් කරන්න පුළුවන් දේවලුත් අපි ඔක්කොම බලමු. මම ඉක්මනට මේකේ වීඩියෝ දාන්නම්. මහලොකු එඩිට් නෑ. මොකද මේක ටියුටෝරියල් හරිද? ගේම් එක ගහන හැටි කියලා දෙන හින්දා ලොකු එඩිට් නෑ. හරි එහෙනම් අපි ගිහින් එන්න ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ජය වේවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් වලින් කමෙන්ට් කරන්න. ටයිම් විස්ටම් දාලා තියෙනවා. ඒ වගේ ඔයගොල්ලන්ට හෙට මෙහෙට පැනලා ඉක්මනට බලන්නත් පුළුවන්. ඒත් එකම සීඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. කැමති නම් ඒක අරගෙන මාත් එක්කම ගහන හැටි ඉගෙන ගන්න. එහෙනම් අපි ගිහින් එන්න. බයි බයි BS. මම මේ විදිහට exe key එක ඔබලා save and quit දුන්නම ගේම් එක save වෙලා මේ විදිහට close වෙනවා. quit game කියන එකේ ගියොත් ගේම් එකත් close වෙනවා. anyway bye bye